අයිබෝවන් ඔබට ජයග්‍රාහී වූ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවත් සුන්දර වූ දවසක ආරම්භය. ඔබ අලුත් බලාපොරොත්තුත් එක්ක අද දවසේදී දවස පටන් අරන් ඇති. සමහරක් වෙලාවට මේ වෙලාවේ ඔබ කාර්යබහුල වූ වටපිටාවක ඉන්න ගමන් සූර්යෝදය නරඹනවා ඇති. ඒ කාර්යබහුලත්වයට ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු වලට නව පන්නරයක් ලබා දෙන නව ශක්තියක් ලබා දෙන්නයි අද සූර්යෝදය අපි මේ විදිහට ඔබට තිලන කරන්න හිතුවේ. අගය කිරීම කියලා කියන්නේ අපේ ජීවිතය ඇතුලේ තියෙන්නම ඕන කාරණාවක්. සමහරක් වෙලාවට අපිට අපි ගැන විශ්වාසයක් නැති වෙලාවකදී අපිට කාගෙන් හරි ලැබෙන අගය කිරීමක් පුංචි තල්ලුවක් හරියට වටිනවා. ඒ වගේ අයව අගය කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි සමහරක් වෙලාවට අපි බැටිච්ච වෙලාවට අපේ හිත රිදිච්ච වෙලාවට අපි ළඟට ඇවිල්ලා අපිට උරහිසක් වෙන කෙනෙක්ව අගය කරන්න අමතක කරන්න එපා. ජීවිතේ වැටි නැගිටපු ඒ වගේම තමයි ජීවිතය තුළින් තවත් ජීවිත දහස් ගණනක් ඒකාලෝක කරපු ආදරණීය චරිතයක් අද දවසේදී ආරාධිත අසනට සූර්යෝදය තුළින් ඇවිත් ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියලා කියන්නේ ඔබට මට නුහුරු නුපුරුදු වූ නමක් තැනක් නොවේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් Tamanගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරලා අද වෙනකොට බොහෝ දුර ගමනක් ආපු දැවැන්ත චරිතයක් ආදරණීය චරිතයක් එක්කයි මේ විදිහට සූර්යෝදය ගත කරන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ශබ්ද පරිපාලනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවකට ටිකක් නුහුරු නුපුරුදු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඇයට ශබ්ද පරිපාලනය කියලා කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරියක් විදිහට අද වෙනකොට වැඩ කටයුතු කරනවා. ශබ්ද පරිපාලිකාවක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ සියල්ලම කරන ඇයව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා සූර්යෝදයට නිශාන්ති රණතුංග. අයබෝවන් ඔබට. අයබෝවන් නිශාර. හොඳයි. අපි මේ කතා බහට ආරම්භයක් විදිහට අද දවසේදී මේ නිශාන්ති රණතුංග කියන ඒ ආදරණීය දියණිය කුඩා කාලේ හැදී වැඩෙන පරිසරය ඔබ නුවර ගෙවූ කාලේ මතක් කරලා මම හිතනවා වැඩසටහන ආරම්භ කරොත් වටිනවා කියලා. ඔව් ඉෂාරා මගේ ගම නුවර. මගේ අම්මා නුවර තාත්තා පානදුරේ. මම අපොස්ස සාමාන්‍ය පෙළ වෙනකම් මම අධ්‍යාපන හැදෑරුවේ මහනුවර පුච්චපට් කොන්වන්ට් යහපත් එන්ඩිරාය කන්‍යාරාමයේ. සාමාන්‍ය පෙළින් පස්සේ මම උසස් පෙළ හදාරන්න නුවර උසස් බාලිකා විදුහල හයිස්කෝල් එකට යනවා. ඒ තමයි මගේ කුඩා කාලේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම කෙලින්ම එන්නේ ගුවන්විදුලියට ඉෂාරා. ඒ ගමට ගමෙන් මේ ගෙන්දගම් පොළවට පය ගහන්න කලින් අම්මා තාත්තත් එක්ක ගෙවිච්ච මතකය කොයි වගේද පුංචි දියණියක් විදියට කුඩා කාලේ ගත කරපු ආකාරය? ඔව් ඇත්තටම අපේ ඒ කියන්නේ මහනුවර කියන්නේ ඔබ දන්නවා මේ හරිම සුන්දර ගම් පළාතක්. ඉතින් මම පවුලේ එකම දියණිය. මට ඉන්නේ අයියයි මල්ලි විතරයි. ඉතින් මං චූටි කාලේ ඉඳන් මං ගොඩක් ඒ කියන්නේ අයියා එක්ක තමයි ගොඩක් එකතු වුණේ. ඉතින් පාසල් ගිහිල්ලා තාපහුව ඇවිල්ලා මට මතකයි අපි අම්ම තාම කියනවා මං ඒ කියන්නේ මං ඉස්කෝලේ යන කාලෙත් මං ක්‍රීඩාවට හරිලාදී මං ඒ කියන්නේ ඉස්කෝලේ දෙන හැම එකකටම මං ඉවෙන්ට් වලට සහභාගී වෙනවලු. යන්න නැති එකක් නැහැලු. ඉගෙනත් ගන්නවලු. අනිත් දේවලුත් කරනවලු. ඒ පුංචි කාලේ ඉඳන්ම මං පුරුදු වෙලා තියෙන හැටි. ඉතින් අම්මා මට තාමත් කියනවා මම ඒ දවස්වල ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා ගෙදර ආව ගමන් යුනිෆෝම් එක ගලවලා ටී-ෂර්ට් එකකුයි මං අයියාගේ ඇඳුම් වන්දින්නේ ටී-ෂර්ට් එකකුයි ෂෝට් එකකුයි ගහගෙන මමත් යන්නේ ග්‍රවුන්ඩ් එකටලු ක්‍රිකට් ගහන්න. ඉතින් ওই විදිහට හරි බොහොම සුන්දර පාසල් කාලයක් මට තිබ්බා ඉෂාරා. ඒ මේ පිරිමි ළමෙක් වගේ වැඩ කටයුතු කිරීම අයියා නිසා ලැබිච්ච දෙයක්. මං හිතන්නේ එහෙම තමයි. මොකද අයියාගේ යාළුවා තමයි මගේත් යාළුවෝ නේකොට. මොකද එකම ගැහණු දරුවා නිසා මට පාසලේ අයියහෙලියෝ ගොඩක් හිටියා. අර බොහෝ කාලයක් මං ගත කරන්නේ නිවසේ සහ අයියත් එක්කනේ. මං අයියත් එක්ක තමයි ක්ලාස් ගියේ. අයියත් එක්ක තමයි ගමන් ගියේ. එහෙනම් ගොඩක් වෙලාට අර අයියා කරන දේවල් තමයි මමත් කරන්න පුරුදු වුණේ. සමහරක් වෙලාවට මේ නුහුරු නුපුරුදු කාන්තාවන්ට හැබැයි පිරිමි පාර්ශවයට බොහොම ළඟ වෘතියක් ඔබ තෝරා ගන්නත් ඒ හැදී වැඩුණු පරිසරයේ හේතුවක් වුණා කියලා මට හිතෙනවා. සමහර විට වෙන්න ඇති. මොකද හැබැයි
දැන් මම ගුවන්විදුලියට එනකම් මම ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේවත් මම ගුවන්විදුලියට එන්න ඕනේ ගුවන්විදුලියේ ජොබ් එකක් කරන්න ඕනේ කියලා මගේ එහෙම බලාපොරොත්තුවක් ඒ තිබෙන්නේ කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ නෑ ඇත්තටම නෑ මම හැබැයි පුංචි කාලේ ඉඳන්ම රේඩියෝ එක ඇහුවා ගීත ඇහුවා ගීත අහන්න මං හරි ආසයි රේඩියෝ එක අහනකොට හරි වැඩක් කරලා තියෙනව නේද? ඒ කියන්නේ මගේ චූටි කාලේ ඉඳන් මට හරි කුතුහලය. ඒ කියන්නේ ඕනම දෙයකදී මම ප්‍රශ්න අහනවලු මොකද වෙන්නේ බලනවලු ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා බලනවලු. දැන් රේඩියෝ එකේ එක එක්කෙනාගේ හඬින් කතා කරන එක එක එක්කෙනා විල සින්දු කියන එක මට හරි ප්‍රශ්නයක් වෙලා. ඉතින් ගෙදර අම්මයි තාත්තයි නැති වෙලාවක මම රේඩියෝ එක ගලවලා මේ රේඩියෝ එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් එහෙම ගලවලා ගුටි කාලක් තියෙනවා. ඒ වගේ සුන්දර මතක ගණනාවක එකතුවකින් තමයි මේ නිශාන්ත රණතුංග කියන අද වෙනකොට ශබ්ද පරිපාලනය පිළිබඳව හසල දැනුමක් තියෙන මේ නිර්මාණවේදියා නිර්මාණය වෙන්නේ. දැන් ගුවන්විදුලියට එන්න හිතක් තිබ්බෙම නැහැයි කියලා කියනවා. ඒකත් අහම්බයක්ද? එහෙම නැත්නම් දන්නේ නැතුව වෙච්ච සිද්ධියක්ද? ඇත්තටම මම දන්නේ මේ මගේ අම්මා තමයි කොහොම හරි පත්තරයක හරි සංග්‍රහවක හරි ගුවන්විදුලියට මෙහෙම ශබ්ද පරිපාලකවරු තාක්ෂණික ශිල්පීන් බඳවා ගන්නවා කියලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. අම්මා ඒකට ඇප්ලයි කරලා තියෙනවා. මේ ඉන්ටර්විව් එකට කෝල් කරලා ලියුමේ ආවට පස්සේ තමයි මම දන්නේ ඒ කියන්නේ අපිට මුලින්ම එක්සෑම් එකක් තිබ්බා. එක්සෑම් එකට එන්න කියලා කෝල් මේ ලියුම ආවට පස්සේ තමයි මම අම්මගෙන් අහුවාම අම්මා කිව්වේ මම පත්තරේ තිබිලා මම දැම්මා කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මම ගුවන්විදුලියට එකතු වෙන්නේ. ඔය කොයි වර්ෂයේ විතරද? මම ගුවන්විදුලියට එන්නේ 1994. 1994 කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවකට වුණත් මේ ඒ වගේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් ලබා ගන්න තියෙන අවකාශය අඩුයි. ඒ අඩු අවකාශයක් තුළ කොහොමද මේ ක්ෂේත්‍රය තෝරගන්නේ? කොහොමද ඒ නිපුණත්වය ලබා ගන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි ගුවන්විදුලියට ඇවිල්ලා මම එක්සෑම් එකකට වාඩි වුණා. එක්සෑම් එකේනොත් මම හිතන්නේ 60ක 70ක පමණ පිරිසක් එක්සෑම් එකට වාඩි වුණා. එතන 25යි තෝරලා ගත්තේ. 25ට මමත් ආයිතු වුණා. අපි දන්නේ ඒ කියන්නේ අපිට පැවරෙන රාජකාරි මොනවද කියලා. අර අපිට තියෙන දැනුමේ හැටියට එක්සෑම් එක ලිව්වා මිසක් අර ගුවන්විදුලිය අපිට මේ දේවල් කරන්න වෙයි, ශබ්ද පරිපාලනය කරන්න වෙයි කියන එක ඒක අපිට ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. හැබැයි දැන් අපි රැකියාවට බඳවා ගත්තට පස්සේ අපි බැච් එකක් විදියට හරි ඔක්කොම එක තරුණ වයසේ අවුරුදු 22 23 ඒ කියන්නේ පාසලෙන් පිට වෙච්ච ගමන් ළමයි තරුණ වයසේනේ. ඔව් ඉතින් අර එතකටත් අර කුතුහලය කියන එක තියෙනවානේ. අපි දාන තැනක අපි ගිහිල්ලා වැඩ කරන්න ඉගෙන ගන්න. අර ආසාව තියෙන උනන්දුව තියෙනවා. ඉතින් අපි හරි ආසාවෙන් හිටියේ. ඉතින් දැන් අපි ඉව ගත්තේ ශබ්ද පරිපාලකවරු විදිහටනේ. දැන් 25 දෙනාව කැටගරි ඒ කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම නිදහස දුන්නා හැම රෙකෝඩින් එකක්ම. එතකට අපේ ගුරුවරු උනේ ගුවන්විදුලිය ඔය මේ ඔයගොල්ලෝ අහලා ඇති විශාරා ඉන්ද්‍රවංශ පෙරේරා පීඑල් ධර්මවර්ධන ඔය වගේ අය යටතේ තමයි අපි පුහුණුව ලැබුවේ. ලාල් සරත් කුමාර නිමල් ලක්ෂපති ආරච්චි ඒගොල්ලෝ තමයි අපේ ගුරුවරු. දැන් මගේ වෘත්තියේම හිටපු කෙනෙක් තමයි ගුණදාස කපුගේ. හැබැයි කපුගේ මහත්මයා අපි එනකට හිටියේ නෑ. W ජයසිරි කවුද ලූෂන් බුලස්සිංහල අපේ වෘත්තීය අය. ඉතින් අපි අර ඒ වගේ අයගෙන් පන්නරේ ලැබලා තමයි මං කිව්වනේ අර 25 දෙනෙක් අපේ හිටියා කියලා. ඉතින් අර කැමැති විදිහට දැන් ඒගොල්ලෝ ඒ ගැන හදාරනකට දැන් අපිව අධීක්ෂණය කරානේ කට්ටිය. ඉතින් යාලට හිතෙන්නේ නැති මෙයාලව දැන් අර කොහොමද කැටගරි කරන්න ඕන කියලා. ඉතින් මම මුලින්ම වැටුණා ඔය වෙලෙන් දැන්වීම් කටයුතු රෙකෝඩ් කරන්න සාකච්ඡා වැඩසටහන් වලට තමයි මම මුලින්ම යොමු වුණේ. දැන් 25 දෙනෙක් තෝරාපත් කර ගැනීමක් සිද්ධ වුණා කියනනේ. 25 දෙනාගේ කාන්තා පාර්ශවයේ කීයක් හිටියා? ගොඩක් අය හිටියා. කාන්තා පාර්ශවයේ හිටියා මං හිතන්නේ භාගයට භාගයක් වගේ හිටියා. මේ කාන්තා 10 12ක් වගේ හිටියා. ඔව්. හොඳයි. ඒ හැම දෙයක් එක්කම ඔන්න ගුවන්විදුලියට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙලා වෙළඳ දැන්වීම් තුළින් තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න පටන් ගන්නවා. දැන් ඒ ආරම්භය සුන්දරයිද බාධා කරදර නවකයෝනේ නවකයන්ට එහෙම ප්‍රශ්න ගැටලු මොකොත් එහෙම ඇවිල්ලා නැද්ද? නෑ ඇත්තටම ගුවන්විදුලිය කියන්නේ ඇත්තටම හරිම සුන්දර තැනක්. අපි එන කාලේ ඒ කියන්නේ දැන්ට වැඩිය අපි එන කාලේ හරිම සුන්දරයි. අපි එන කාලේ තමයි හිටියේ තිලක රණසිංහ, කුසුම් පීරිස්, සුජීව හරිස්චන්ද්‍ර, ස්වර්ණ ගුණවර්ධන, චන්දන තිලකරත්න, අශෝක තිලකරත්න අපි ආපු කාලෙම වගේ ඒගොල්ලෝ ගුවන්විදුලියෙන් අයින් වුණා.
ඔය වගේ හරි පුණ්‍ය කුමාරි ලොකු ලියන ඒ වගේ හරි සුන්දර මිනිස්සු එක්ක තමයි අපිට ඒ කියන්නේ ඒගොල්ලෝ නිවේදකයෝ අපි ශබ්ද පරිපාලකවරු. ඉතින් යාලත් එක්ක තමයි අපි රාජකාරි වලට යොමු වුණේ. ඇත්තටම මාර සුන්දරයි ඒ කාලේ. ඒ කියන්නේ අර ඒ කියන්නේ හැමෝම අපිට උදව් කරා. මොකද අපි වයසෙනුත් ඒ ගොඩක් ඒ කියන්නේ ලාබාලයි. මේ හරි ජේෂ්ඨ විදිහට හොඳ උදව් කරා. පුදුම සහයෝගයක් තිබ්බා ඒ කාලේ. ඒ සහයෝගයත් එක්ක තමයි ඔබ වැනි චරිත හැදී වැඩෙන්න පටන් ගන්න. හොඳයි. දැන් ඔහොම ගමන් කරනවනේ වෘත්ති යම් වෙනස්කම් සිද්ධ වෙනවා කාලයක් යනකොට. ශබ්ද පරිපාලිකාවක් විදිහට සේවයට බැඳිලා ඊට පස්සේ මේ මියුසික් කම්පෝසර් කෙනෙක් විදිහට හැදී වැඩෙන්න පටන් ගන්නවා. ඒකත් මං හිතන්නේ වෘත්තීය ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් සහ මේ එක වෙලාවකට හිතනවා සමහරක් බාධාවල් ජීවිතේට ඔබගේ ආශිර්වාදයක් වෙලාද කියලා. ඔව් ගොඩක් මෙහෙමයි මේ ඉෂාරා මගේ ජීවිතේට ආපු ගොඩාක් දේවල් මේ අභියෝග. අභියෝග හැබැයි මම ඒක බාධාවක් කරගන්න නැතුව මම මගේ හොඳ පැත්තට පෙරලා ගත්තා. ඉතින් මම මෙතෙන්ට එන්නත් ගොඩාක්ම හේතු උනේ අභියෝග තමයි. මං කියවනේ දැන් ඔය අපි කැටගරි වුණා කියලා දැන් ඔය මේ ශබ්ද පරිපාලක වෘත්තියේ ඉන්නකොට ඒ දවස්වල හිටපු සභාපති අපිත් එක්ක නිතර වැඩ කරපු සභාපතිවරයා තමයි හඩ්සන් සමරසිංහ. ඔයගොල්ලෝ අහලා ඇති. සාමාන්‍යයෙන් ඉතින් ගුවන්විදුලිය කිව්වම රජයේ ගුවන්විදුලියනේ. දේශපාලන වැඩ කරන්න වෙනවා, ආණ්ඩුවේ වැඩ කරන්න වෙනවා. ඉතින් ඔටෝමැටිකලි අපිටත් ඒව කරන්න වෙනවා. මොකද අපි බොස් දෙන නියෝග අපි පිළිපදින්න ඕනේනේ. ඉතින් ඔය ඉන්න අතරේ මට ගොඩාක් වැටුණා ඔය ආණ්ඩුවේ වැඩ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැඩ, හිටපු ඇමතිවරුන්ගේ කතාවල් එඩිට් කරන්න, ඒගොල්ලන්ගේ ට්‍රේලර්ස් හදන්න. ඉතින් අර අපිව නිකම්ම ලේබල් වෙනවා දේශපාලනී කරන. හැබැයි කිසිම දවසක මම එහෙම යෝනියන් එකකටවත් මම සම්බන්ධ වෙලා නැහැ. හැබැයි ඉතින් මම මගේ බොස් දෙන ඩියුටිය මම කරන්න ඕනේ. ඒ ඩියුටිය දේශපාලනික වැඩක්ද මේ සංගීත වැඩක්ද ආගමික වැඩක්ද මට ඒක අදාළ නැහැ. මට දෙන රාජකාරිය මම 100% හොඳ හරියට කරනවා. ඉතින් ඒ හරියට කිරීම තුළින් හිටපු සභාපතිවරයා අඳුරගත්තා. ඒ කියන්නේ මට ඊට එහා ගිය මොන හරි දෙයක් මං ගාව ඇති කියලා. ඉතින් ඒ අනුව තමයි එතුමා දවසක් ඔය 2000 මං හිතන්නේ 11 12 වර්ෂවල වගේ දැන් ගුවන්විදුලියේ ලොකු සේවක පිරිසක් ඉන්නවනේ. අපි යන කාලේ මං හිතන්නේ 1200ක විතර සේවක පිරිසක් හිටියා. ඒක වෙනම නිෂ්පාදකවරු ඉන්නවා, ශබ්ද පරිපාලකවරු ඉන්නවා, නිවේදකයෝ ඉන්නවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් සයිඩ් එකේට අමතරව ක්ලරිකල් ස්ටාෆ් එක ඉන්නවා. මේ ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා. ඉතින් ගුවන්විදුලියේ ගොඩාක් මේ හිටිය නිෂ්පාදකවරු. ඉතින් ඔය අතරේ තමයි 2011 12 ඔය අවුරුදු වල හඩ්සන් සර් දවසක් මේ මට කැඳවීමක් හම්බුණා සභාපති කාර්යාලයට එන්න කියලා. මං ගියා. ගිහින් මං හරි බයයි. ඒ කියන්නේ චාමන්නේ කොහොමත් හඩ්සන් සමරසිංහට ගොඩක් අය පොඩ්ඩක් එතුමා ටිකක් අර දැඩි පාලකෙක් කියලා හරි බයයි. ඉතින් කතා කරලා මගෙන් ඇහුවා ළමයෝ මේ අනිද්දා. ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ එනවා. HR ජෝතිපාල මැරිලා අවුරුදු ඔන්න මට දැන් ඒ කාලේ මතක නැහැ 2011 හරි 12 මේ අනිද්දාට අවුරුදු මෙච්චරක් වෙනවා. ඔය ළමයට පුළුවන් ද මට පැයක ප්‍රෝග්‍රෑම් එකක් කරලා දෙන්න කියලා. මං කිව්වනේ අර මං අභියෝග වලට බය නැහැ කියලා. මං හා කිව්වා. මං ඒ හා කරන්න කොහොමද කියලා හිතුවේ නෑ. මං ඒ වෙලේ හා කිව්වා. හරි එහෙනම් මට හෙට උදේ වෙනකොට ප්‍රෝග්‍රෑම් එක හදලා ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මං කෙලින්ම කොහොමත් ඉෂාරා මේ ඒ කියන්නේ ඔය මගේ පුංචි කාලේ නම් පුරුද්දක් තියෙනවා. මං කිව්වනේ මං ගීත වලට හරි ආසයි කියලා. මම කලාකරුවෝ ගැන මං හරියට තොරතුරු හෙව්වා. මං අර කෑම එකක් උතන් ආපු මේ පත්‍ර කෑල්ලක් වුණත් මම නිකන් මිසික් කරන්නේ නැහැ. ඒක බලලා මොන හරි හැමෝටම එක එක විනෝදාංශ තියෙනවා. ඔව් ඉතින් අර පොඩි යම් කිසි තොරතුරු කොටසකුත් මං ගාව තිබ්බා. අපි ගුවන්විදුලි හොඳ ලයිබ්‍රරි එකක් තියෙනවා. ඉතින් දැන් සර් කිව්වට පස්සේ තමයි මට ඒකේ බරපතලකම තේරුනේ. දැන් මම දවස් දෙකක්වත් නෑ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. මම ඉතින් ලයිබ්‍රරියට ගිහිල්ලා ජෝතිපාලගේ විස්තරයේ වොයිස් කාඩ්ටේ සින්දු හොයාගත්තා. මං ගාවත් යම් තොරතුරු කොටසක් තියෙනවානේ. ඒ ටිකත් මං අරගෙන මං හැබැයි හිතුවා ඉෂාරා මේ ඒ කියන්නේ මේ ගුවන්විදුලිය හරි සාම්ප්‍රදායික දැන් හැමෝම පොදු මතයක් නේ කියන්නේ සාම්ප්‍රදායික වැඩසටහන් වැඩසටහනක් වුණත් හරි එකම විදිහේ යන්නේ සාම්ප්‍රදායික වැඩසටහන් පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා තමයි මේ මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. දැන් සාමාන්‍යයෙන් ගුවන්විදුලිය ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් ඒ දවස්වල ඉඳන් අසන්නෙකුට අහන්න පුළුවන් ඒ කියන්නේ ගුවන්විදුලි ප්‍රෝග්‍රෑම් යන රටාවක් තියෙනවා.
ඒ කියන්නේ අර අපි කියන්නේ පිප්ස් යනවා කියලා අර පීක් ගන්න සද්ද ගියා වෙලාව ගියා ඊට පස්සේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ තේමා වාදනය ගියා නිවේදක කතා කරලා කිව්වා අද අපි කතා කරන්නේ අහවලා ගැන හරි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක යනවා මට ඔය හිතුණා ඔක වෙනස් කරන්න ඕනේ ඒක අභියෝගයක් තමයි මට හිතුණා බණිත් දන්නේ නැහැ මොනවද මේ ළමයි පඬිතකම් කරන්නේ කමන්නේ මම කරලා බලනවා කියලා මම එදා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ මේ ශාරා මේ දැන් මම ජෝතිපාල ගැන තොරතුරු හොයාගත්තානේ ජෝතිපාල පුංචි කාලේ කියන්නේ පාසල් යන කාලේ නම් හරි මේ දඩබ්බර චරිතයක් මේ ඒ කියන්නේ දඟකාර චරිතයක් සහ පන්තියේදී නිතරම සින්දු කියනවලු. ඉතින් ඔහුගේ කාලේ මේ ලංකාවේ ප්‍රචලිත වෙලා තිබ්බේ අර ඉන්දියානු මියුසික් ඒ කියන්නේ මේ හින්දි සින්දුනේ. ඉතින් පන්තියේ ටීචර් අතින් ජෝතිපාල නිතරම එළියට ගිය සිසුවෙක්. දඬුවම් ලැබිච්ච සිසුවෙක්. මට හිතුණා මේ ප්‍රෝග්‍රෑම් එක එතනින් පටන් ගන්න කියලා. මම ඉතින් දන්නේම නැති කොටසක්. ඉතින් මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ඒක ජෝතිපාල විසිල් ගහනවලු. ඒ කියන්නේ විසිල් ශබ්දෙන්ලු යා හින්දි සින්දු වල මෙලඩි විසිල් කරනවලු. විසිල් සද්දයක් එනවා හින්දි සින්දුවක මෙලඩි එකක්. මම ඉතින් ඒක ඔය අපේ හිටපු නිවේදකෙක් ලව්ව මෙලඩි එක ගැස්සෙව්වා. ගහලා ටීචර් කෙනෙක් විදිහට එක්කෙනෙක්ව ධම්මලා ටීචර් සැර කරනවා මේ ජෝතිපාල නැගිටිනවා මේ යනවා පන්තියෙන් එළියට මේ කොච්චර කිව්වත් මේ ළමයාගේ කට වහන්න බෑ ඔන්න ඔය වගේ දෙබසකින් තමයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ඊට පස්සේ ජෝතිපාලගේ පොඩි කාලේ නම් එයා ෆීල්ඩ් එකට ආපු විදිහ නිර්මාණ කරපු විදිහ එයාගේ නිර්මාණ ගැන කතා කරලා අර පැයක ප්‍රෝග්‍රෑම් එක හදලා මම සර්ට දුන්නා සහලා හරියට ජූලි 7 නේ ජෝතිපාලගේ මේ අනුස්මරණ දිනේ 7 වෙනිදා උදේ 8:00ට ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරා. එදා මම හිතන්නේ ඉරිදා දවස. සෙනසුරාදා හෝ ඉරිදා දවස. පැයක වැඩසටහන ඉවර වෙලා මේ මට ගෙදරට මට අපේ නිවුස් රූම් එකෙන් කෝල් එකක් ආවා. මේ නිශාන්ති කොළඹ කැම්පස් එකේ ධම්මදිසානායක සර් කතා කරලා ඔයාගේ නම්බර් එක ඉල්ලුවයි කියලා. මම දුන්නා කියලා. ඊට පස්සේ නම්බර් එක ඉල්ලුවා සර්ගේ නම්බර් එක මම ලියාගත්තා. ඔයා කතා කරනවා කියලා. ඊපස්සේ මම සර්ට කතා කරලා මම කිව්වා සර් මම අහවලා කතා කරන්නේ සර් නිවුස් රූම් එකට කතා කරලා තිබ්බා ඊට පස්සේ කිව්වා නිශාන්ති මම ධම්මදිසානායක කතා කරන්නේ මම අහම්බෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවා හරිම ලස්සනයි හරිම වෙනස් වැඩසටහනක් ඒ කියන්නේ අපි දන්නේ නැති තොරතුරු ගොඩක් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බා මේ ඔයා තව කරන ප්‍රෝග්‍රෑම් මොනවද කියලා ඊට පස්සේ මම කිව්වා සර් මේ මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේක මට දුන්නේ සර් අපේ හඩ්සන් සර් අහම්බෙන් දුන්නේ හරි නිශාන්ති හැබැයි ප්‍රෝග්‍රෑම් කරන එක නවත්තන්න එපා ඔයා ප්‍රෝග්‍රෑම් දිගටම කරන්න ඔයා මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් කරොත් ওই විදිහේ මට පොඩි ටෙස්ට් එකක් දාන්න ඔය ප්‍රෝග්‍රෑම් එක අවල් දවසේ යනවා කියලා. ඉතින් මට වගේම සභාපති කාර්යාලයටත් අපේ මැදිරියටත් දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙන සෑහෙන ප්‍රමාණයක් ප්‍රෝග්‍රෑම් එක අර වෙනස්නේ සහ හොඳ විශිෂ්ට විදිහට ප්‍රෝග්‍රෑම් එක නිෂ්පාදනය වෙලා තිබ්බයි කියලා. සභාපතිතුමා මට කතා කළා කිව්වා ප්‍රෝග්‍රෑම් එකට හොඳ ප්‍රතිචාර ආවා දරුවෝ. ඔයා දිගටම ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. ඒ කියන්නේ කලාකරුවන්ගේ අනුස්මරණ දින. ඒ කියන්නේ නිශ්චිත දිනයක් නෑ. ඒ කියන්නේ දින එන දිනයක ඔයා එයා ගැන පැයක වැඩසටහනක් කරලා මට දෙන්න ඕනි කියලා. ඉතින් ඔහොම තමයි ප්‍රෝග්‍රෑම් එකේ නම මම නොමියන් මිනිසුන් කියන නම් කරා. ওই ප්‍රෝග්‍රෑම් එක හැදුනේ ওই විදිහට. අදට වෙනකොට නොමියන මිනිසුන් බොහෝ දුරක් ඇවිල්ලා මේ නොමියන මිනිසුන් පිළිබඳවත් කතා කරන්න අවශ්‍යයි. ඊට කලින් මේ දැන් කලාකරුවෝ ගැන සිදු කරන මේ වැඩසටහන ඔබට කරන්න මං හිතනවා මේ එහෙම ලොකු අභියෝගයක් වෙන්නේ නැතුව ඇති කියලා. ඒකට හේතුවකුත් තියෙන අර එක එක්කෙනාට අර මං කියවනේ මුලිනුත් එක එක විදිහේ විනෝදාංශයන් තියෙනවා කියලා. ඔබේ ජීවිතේත් එහෙම විනෝදාංශයක් තිබිලා තියෙනවා. ඒ විනෝදාංශය හරි සුන්දරයි. ඒ සුන්දර වූ විනෝදාංශය ගැන මතක් කරන්න ඕනේ තමයි අර කිව්වා වගේ මේ බොහෝ කලාකරුවන්ගේ හරියට නොමියන මිනිසුන්ගේ තොරතුරු එකතුවක් ඔබ ළඟ තියෙනවා. ඒ තොරතුරු එකතුව කොයි කාලේ ඉඳන්ද එකතු කරන්න පටන් ගත්තේ? එහෙම කාලයක් කියලා සමහර තොරතුරු මගේ ඔළුවේ තියෙන්නේ. සමහර තොරතුරු මම සටහන් කරලා තියෙනවා. කාලයක් කියන එක මට ඇත්තටම මතක නෑ මේ ඉෂාරා. ඒ කියන්නේ මේ මං කියවනේ ඒ කියන්නේ මම සංගීතයට මේ කලාවට මං හරි ලැබී මං හරි ආදරේ. ඉතින් අර හොඳ කලා නිර්මාණයකටත් සහ ඒ නිර්මාණයට දායක වෙච්ච මිනිසුන්ටත් මං මාර ලැබිකමක් තියෙනවා. ඉතින් මට හිතුණා ගීතයක් මොකක් හරි කලාව
පිරුණු දෙයක් අහලා රස විඳලා නිකම්ම අතහැරලා දානවට වැඩිය ඒ නිර්මාණය කොහොමද උනේ ඒ කියන්නේ නිර්මාණේ පසුබිම මොකද්ද කියන එක දැන් ඒ හරහා මට ලස්සන ඒ කියන්නේ මේ පුදුම රස කතා ටිකක් හම්බුණා සහ හරි සංවේදී කතා ටිකකුත් හම්බුණා. ඉතින් මම ඒවා සටහන් කරලා තිබ්බා. දැන් අපි වැඩසටහන් කරගෙන යනකොට ඊට පස්සේ ඒ කියන්නේ මම මාතෘකාවෙන් චුට්ටක් එන්නම් බැහැර වෙන්නම් එතනට අපි යමු. අනිවාර්යයෙන්. ඔබ දැන් ඔයා කිව්වනේ දැන් ওই ප්‍රෝග්‍රෑම් ටික මම කරගෙන ආවා සහ මම ශබ්ද පරිපාලිකාවක් විදිහට මේ වැඩ කරන අතරේ දැන් මම කිව්වනේ ගුවන්විදුලි ওই දේශපාලන කටයුතුත් එක්ක 2015 දේශපාලන මාරුවීමක් වෙනවනේ. එතකොට සාමාන්‍ය ගුවන්විදුලියේ සිට තමයි ඒ කියන්නේ ආණ්ඩුවක් මාරු වුණාම ඇමතිවරු මාරු වෙනවා, සභාපති මාරු වෙනවා. ඒ විදිහට ගුවන්විදුලියේ ලොකු වෙනස්කම් ටිකක් වුණා. උනාට පස්සේ දැන් මගේ ප්‍රෝග්‍රෑම් එකක් නැවතුණා. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක සිරිතක්. ඒ කියන්නේ ගුවන්විදුලියේ ඒ කියන්නේ අර හඩ්සන් සමරසිංහ මහත්මයාත් එක්ක කරගෙන ආපු ප්‍රෝග්‍රෑම් මගේ විතරක් නෙමෙයි කියන්නේ බොහෝ සාමාන්‍යයෙන් එහෙමනේ. ඒ කියන්නේ දේශපාලනික දේශපාලනය සහ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මුල් පුටුවට ආපුවාම ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ දේවල් නේ යනවා. ඉතින් මගේ වැඩසටහන සහ ඒ වගේ වැඩසටහන් ගොඩක් නැවතිලා අලුත් වැඩසටහන් එන්න ගත්තා. ඒ අතරේ තමයි ධම්ම දිසානායක සර් මං කිව්වනේ මගේ හොඳ සමාවෙන්න රසිකයෙක් කියලා. ඉතින් ඔහොම කාලයක් යනකොට ධම්ම සර් මට කතා කරා. කතා කරලා ඇහුවා නිශාන්ති ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැද්ද? දැන් ප්‍රෝග්‍රෑම් මොකුත් කරන්නේ නැද්ද ඔයා? මං කිව්වා නෑ සර් කියලා. මං ඉතින් කිව්වා මේ පොඩ්ඩක්. දැන් චේන්ජ් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා පොඩි කාලයකට නැවතිලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක නැවතිලා තියෙනවා කියලා. ඊට පස්සේ ධම්ම සර් ඉනම් කිව්වා නිශාන්ති ප්‍රෝග්‍රෑම් එක නැවතුණාට කමන්නේ. ඔයා ඔය කරපු ප්‍රෝග්‍රෑම් ටික එකතු කරන්න. ඔයාගේ සමහර ප්‍රෝග්‍රෑම් වලින් මට ළමයි මේ එවල තියෙනවා මෙසේජ් කරලා තියෙනවා මම කැම්පස් එකේ ළමයිට ලෙක්චර්ස් කරද්දී ඔයාගේ ප්‍රෝග්‍රෑම් ගැන කියනවා කියලා ඒ ප්‍රෝග්‍රෑම් වල කොටස් මම උපුට අරගෙන තමයි මම ලෙක්චර් එක කරන්නේ. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක කොහොම හරි සංරක්ෂණය කරන්න කියලා. ඒ සංරක්ෂණය කරපු වැඩසටහන් පිළිබඳවත් කතා කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ අභියෝගයට තව කොහොමද මුහුණ දුන්නේ? ඒකත් හරි සුන්දර වූ අත්දැකීමක් විතර ජීවිතයට එකතු කරගත්තේ කොහොමද කියලා ඔබෙන් දැන කියා ගන්න සූදානම්ින් ඉන්නවා. අපි අද දවසේදී සූර්යෝදයේ මේ සුන්දර කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලිකාවක් ලෙසින් කටයුතු කරන නිශාන්ති රණතුංග මහත්මියත් එක්ක තවත් බොහෝ කාරණා අයත් එක්ක බෙදා හදාගන්න තිබෙනවා. ඊට පෙර අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. අද සූර්යෝදය රස ගන්වන්න ඇවිල්ලා තියෙන රසබර වූ අත්දැකීම් ගණනාවක් එකට එකතු කරගත්තු මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රවීණෙක් නිශාන්ති රණතුංග. අපි මේ විරාමයට පෙර ආතෝ හරි සුන්දර තැනකින් අපේ කතා බහ මේ අවසන් කළා. හැබැයි අපිට ඒක තවත් බොහෝ දේවල් ඉස්සරහට කතා කරගෙන යන්න තියෙනවා. නොමියන මිනිසුන් ඇතුළු කරගත් නිශාන්ති රණතුංග කියන තැනැත්තිය විසින් කරපු සියලු වැඩසටහන් ටික යම්කිසි කාලයකට නතර වෙනවා. ඒ නතර වීම දුකක් උනේ නැද්ද? නෑ මං එහෙම සාමාන්‍යයෙන් කිසිම දෙයක නැති වෙන කිසිම දෙයකට දුක් වෙන්නේ නැහැ මං. මට ඉතින් බලධාරීන් දන්නවා නවත්තනවා කියලා මම ඒකට අවනත වුණා. ඊට පස්සේ තමයි මම අර කලින් කියපු විදිහට ওই ධම්මසර් මට කතා කරලා වැඩසටහන් සංරක්ෂණය කරන්න කියලා ඉල්ලීමක් ආවනේ. සංරක්ෂණය කරන්න කියලා ඉල්ලීම මගේ ඔළුවට ගියාට මොන විදිහට සංරක්ෂණය කරන්න කියන එක මට එච්චර අවබෝධයක් තිබ්බේ නෑ. ඉතින් ඒ කාලය ඇතුළත මම ඇත්තටම මේ කියන්නේ දැන් ඔය ඒ කාලෙම මං සෑහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්. ඒ කියන්නේ මට ඇත්තටම සමහර දවස්වලට කෑම කන්නවත් වෙලාවක් තිබ්බේ නැතුව හිටියේ. ප්‍රෝග්‍රෑම් එක නැවතුණත් එක්කම මං හරි නිදහස් වුණා. මං කැමති වුණේ ඒ කාලේ අපතේ දාන්න. ඉතින් මං කල්පනා කරා මොකද්ද මම මේකට කරන්න කියලා. මට හිතුණා ප්‍රෝග්‍රෑම් එක පොතකට ගන්න ඕනේ කියලා. සහ ඒක මට ඒ අයිඩියා එක දුන්නේ මං කිව්වනේ ස්වර්ණ ගුණවර්ධන අපේ හිටපු සිටි FM නාලිකාවේ අධ්‍යක්ෂවරයා. මං එතුමාට කතා කරලා කිව්වා ස්වර්ණ සර් මේ මෙහෙම ප්‍රෝග්‍රෑම් එක නැවතුණා කාලයකට ධම්ම සර් මට මෙන්න මේ විදිහේ පොඩි අදහසක් දුන්නා. මොකද්ද අපි කරන්න කියලා. ඊට පස්සේ කිව්වේ නිශාන්ති අපි ඔක පොතකට ගමු කියලා. නොමියන මිනිස්සුන් වැඩසටහන. ඊට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් ඒ වෙනකට මං ගාව ප්‍රෝග්‍රෑම් 40 ගණක් වගේ තිබ්බා. ඒ කියන්නේ පටිගත කරපු පැයේ වැඩසටහන්.
මං ඒ වැඩසටහන් වලින් චරිත 10ක් තෝරගත්තා. 10ක් තෝරගෙන මං හිතුවා ඒ කියන්නේ මගේ පළවෙනි පොත ඒ චරිත 10 හරහා මේ පොත නිර්මාණය කරනවා කියලා. ඉතින් ওই විදිහට පොත මම ලියාගෙන ගිහිල්ලා පොත මේ ප්‍රකාශනය කරෙත් ස්වර්ණ ගුණවර්ධන ස්වර්ණ ප්‍රකාශකයෝ. මට එතුමාගෙන් ලොකු උදව්වක් හම්බුණා. මේ ඉතින් 2019 පොත ලියලා ඉවර කරා. ලියලා ඉවර කරලා 2000 මම හිතන්නේ 2019ම සැප්තැම්බර් 2 වෙනිදාක පොත ලොන්ච් වුණා. එළි දැක්වීම සිදු වුණා. ඒ වෙනකොට කොහොම හරි ගුවන්විදුලියේ හිටියේ අපේ චන්ද්‍රපාල් ලියනගේ තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට හිටියේ. මම එතුමාට කිව්වා මෙහෙම මේ සර් මගේ පොතක් මේ ගුවන්විදුලියෙන් මම කරපු වැඩසටහන ආශ්‍රයෙන් මම පොතක් ලියලා තියෙනවා. මම ඒක එලි දක්වන්න ඕනේ. මේ සර්ටත් මම ඉන්වයිට් කරනවා කියලා මම එතුමාට ඒක ආරාධනා කරන්න ගියාම එයා මගෙන් ඇහුවා නිශාන්ති කොහෙද ඔයාගේ ওই බුක් ලොන්ච් එක තියෙන්නේ කියලා. මම කොතාම තැනක් හිතුවේ නෑ සර්. මම එළියේ කොහේ හරි නෑ ඔක ගුවන්විදුලියේ ප්‍රෝග්‍රෑම් එකක්. ගුවන්විදුලියේ වැඩක්. ඔයා ගුවන්විදුලියේ කෙනෙක් අපි ඕක මෙහෙ ගුවන්විදුලිය ඇතුළේම අපි මේ ලොන්ච් කරමු කියලා. ඊට පස්සේ කුමාරතුංග මැදිරියේ මේක ගුවන්විදුලියේ සහ මගේ වැඩක් විදිහට තමයි එදා ලොන්ච් වුණේ. කියන්න හරිම සතුටුයි ඊශාරා. ඒ කියන්නේ මුළු මැදිරියම පිරෙන්න සෙනග ඇවිල්ලා හිටියා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න මේ ඒ කියන්නේ අග්‍රගණ්‍ය කලාකරුවෝ රවීන්ද්‍ර රන්දේනිය, එඩ්වඩ් ජයකොඩි සර්, චරිත ප්‍රියදර්ශනී, දයන් විතාරණලා මට මතකත් නෑ ඇත්තටම මේ ආපු අය සහ අපේ ඇල්ලේ හාමුදුරුවෝ මේ සහ මාධ්‍යවේදීන් සුනිල් සරත් පෙරේරා, සුදර්ශන ගුණවර්ධන ඒ වගේ අර සම්භාවනීය පිරිසක් ඉදිරියේ තමයි මගේ පළවෙනි පොත මට පිළිගන්නන්න හම්බුනේ. ඒ වගේ අර අභියෝගාත්මක කාලයක සුන්දර දේවල් කළා අපිට හැකියාවක් තියෙනවා අපේ ජීවිතේ නොහිතන්නා වූ පැත්තකට අරගෙන යන්නේ. ඒ තුළින් ඔබ මේ ග්‍රන්ථ රචිකාවක් විදිහට කරලියට එනවා. ඒ අතරමාරේ මේ ස්ථාන මාරුවක් ලබා දීමේ සිද්ධියකටත් මුහුණ දෙනව නේද මේ දේශපාලන මාරු වීම නිසා? ඔව්. දැන් මම කියවනේ අර මගේ ප්‍රෝග්‍රෑම් එක නැවතුණා කියලා. ඒක සාමාන්‍ය ගුවන්විදුලියේ වගේ තැන්වල දේශපාලන යූනියන් හරි ප්‍රබලයි. ඉතින් දේශපාලන යූනියන් වල ඉල්ලීමක් තිබ්බලු මාව වෙන තැනකට මාරු කරන්න කියලා. ඉතින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මට කතා කරලා කිව්වා නෑ ඉස්සෙල්ලා මෙයා මට ලියුමක් කිව්වා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබව මේ ස්ථානයේ සිට මේ තවත් තැනක නමක් දාලා මාරු කර. මම ලියුම බලලා මම ගොල්ලෝ ලියුම් බාර ගන්නෑ. මොකද මම කිසිම වැරද්දක් කළා නෑ. මම රාජකාරිය කරපු කෙනෙක්. මේ ලියුමට මාව මාරු කරන්න හේතුව මොකද්ද කියලා මේ ලියුමට දාලා එවුවොත් මම ලියුම් බාර ගන්නවා. එරෙන්න මම ලියුම් බාර ගන්නෑ කියලා මම ලියුම ආපසු හැරියා. ඊට පස්සේ මොකද එතකට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් දන්නවා මම රාජකාරිය කැපවීමෙන් කරපු කෙනෙක් කියලා. එතුමා ඊට පස්සේ මට පර්සනලි කතා කරලා කිව්වා නිශාන්ති මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතන මේ යූනියන් පොඩ්ඩක් මගෙන් ඉල්ලීමක් කරා මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ සර් මම ඕන තැනක වැඩ කරන්න කැමතියි. හැබැයි මට මේ එන ලියුම මට හරි බොහොම මේ වැදගත් විදිහට එවන්න ඕනේ. මේ ඒ ආවොත් සර් කියන තැනක මම වැඩ කරන්න කියලා. ඊට පස්සේ සේවා අවශ්‍යතාව මත ඔබව මෙන්න මේ විදිහට මාර්ක් කරනවා කියලා දැම්මා. මම ලියුම බාරගත්තා. බාරගෙන මම සර්ගෙන් අහුවා සර් මාව දැන් කොහෙටද දාන්න ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයා දන්නවා ඇති ඉෂාරා ගුවන්විදුලි මැදිරි ඒ වෙනකොට 20ක විතර රෙකෝඩින් මැදිරි තිබ්බා. ওই මැදිරි දෙකෙන් අපි ගාව තියෙනවා සංගීත වැඩසටහන් කරන ඒ කියන්නේ ලොකු ඔඩියන්ස් එකක් දාලා 200ක වගේ ඔඩියන්ස් එකක් දාලා සංගීත වැඩසටහන් කරන මැදිරි දෙකක් තියෙනවා ආනන්ද සමරකෝන් මැදිරිය සහ කුමාරතුංග මැදිරිය. ඉතින් ඒ වෙනකට සර්ට වුමනා වෙලා තිබ්බා ඒ මැදිරියේ වැඩ කරේ ඒ වෙනකට එක්කෙනෙක්ව දෙන්නේ ශබ්ද පරිපාලකවරු විදිහට හදිසියේ වැඩ කරන කෙනාට නිවාඩුවක් දා ගන්න ඕනොත් අර මැදිරිය වහන්න වෙන තත්ත්වයක් වගේ තිබ්බේ. ඉතින් සර් මට කිව්වා නිශාන්ති මම මේකට තව එක්කෙනෙක් හදා ගන්න ඕනේ. ඔයාලට ඔය මියුසික් ගැනත් පොඩි අවබෝධයක් තියෙන හින්දා මම කැමතියි ඔයා මේ දෙකේ වැඩ කරනවා නා කියලා. කැමතිද කියලා හෙව්වා මම කොහොමද බාර ගන්න කියලා. ඊට පස්සේ පහුවෙන්දා ඉඳන් මම ඉතින් ওই මැදිරි දෙකට මාරුවෙන් මාරුවට යනවා. ගියාට දැන් මම කියවනේ මම වෙනම රෙකෝඩින් කරා කියලා. ওই මැදිරි 20ෙම තියෙන කන්සෝල් මේ තාක්ෂණය වෙනස්. අර මැදිරි දෙකේ තියෙන තාක්ෂණය හාත්පසින්ම වෙනස්. ඒකේ ටෙක්නිකල් පැත්තත් වෙනස් කන්සෝලුත් මේ කාමරයක් තරම් විශාල මම හිතන්නේ ආනන්ද සමරකෝන් මැදිරියේ තියෙන්නේ ලංකාවෙම තියෙන එකම කන්සෝල් එක Yamaha PM10 කුමාරතුංග මැදිරියේ තියෙනවා Midas 32. ඒ වෙනකට අලුත්ම තාක්ෂණය.
ඉතින් මම ගිහිල්ලා දවස් දෙක තුනක් බලන් හිටියා මට නිකන් ග්‍රීක් වගේ. ඒ කියන්නේ තේරෙන්නේ තේරෙන්නේම නැහැනේ. ඊට පස්සේ මං හස්බන්ඩ් එක කතා කරාම හස්බන්ඩ් කිව්වේ මේ අපේ හිටපු සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකගේ පුතා රංග දසනායක මහත්තයාගේ හොඳ යාළුවෙක්. මගේ හස්බන්ඩ් තමයි සුජීව හරිස්චන්ද්‍ර. මම එතුමා ගැනත් ඉදිරියට මතක් කරන්න අවශ්‍යයි අනිවාර්යයෙන්. ඔව් මේ රංගට කතා කරලා කිව්වා රංග මෙන්න මෙහෙමයි. මෙයා දැන් මේ පැත්තට වැටිලා ඉන්නේ. මෙයාට පොඩ්ඩක් මේ ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ කියලා. රංග මට කතා කරලා කිව්වා නිශාන්ති අපි එන්න මේ සිටි ඇන්ඩ් ගිල්ස් අපි මියුසික් කම්පෝසින් කරමු. කෝස් එකක් තියෙනවා. ඊට පස්සේ මම රංගත් එක්ක ජොයින් වෙලා මියුසික් කම්පෝසින් කරා සිටි ඇන්ඩ් ගිල්ස්. මට ගෝල්ඩ් මෙඩල් එකකුත් ආවා. ඉතින් අන්තිමට කොහොම හරි අර මට දුන්න මේ දඬුවම් මාරුව මම ඒක හොඳ පැත්තට හරවගත්තා. ඒ වෙනකට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඉෂාරා ඒ කියන්නේ මේ ලංකාවේ රෙකෝඩිස්ලා හිටියට මියුසික් පැත්තට ඔය දැන් සාමාන්‍ය සවුන්ඩ්ස් කරනවා කියන්නේ දැන් මියුසිකල් ෂෝ එකක මොකක් හරි ප්‍රසංගයක සවුන්ඩ්ස් පාලනය වෙන්නේ ගොඩාක් පිරිමි අය තින්නේ. ඉතින් කාන්තාචාරිත හරිම අඩුයි. හිටියේ 14යි. ඉතින් ඒ 14 අතරට මමත් එකතු වුණා. ගුවන්විදුලියේ ගොඩාක් සංගීත වැඩසටහන් ඔය මැදිරි දෙකේම මගේ අතින් තමයි බැලන්ස් වුනේ. ඉතින් සමහර වෙලාවට ඔය මේ ඒ කියන්නේ ඔය ෂෝස් වැඩසටහන් බලන්නේ ණය මේ අර වේදිකාව දිහා බලන්නේ නැතුව කියුබිකල් එක දිහා බලන් ඉන්නවා මේ ගෑනු කෙනෙක් මොකද කරන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවලුත් වුණා. ඉතින් අන්තිමට කොහොම හරි මියුසික් කම්පෝසර් කියන ටයිටල් එකත් මගේ නමට එකතු වුණා. ඒකත් වටිනාකමක් අනිවාර්යයෙන්ම වටිනවා. ඒ වටිනාකම කොයිතරම් ඔබට ඔබේ ජීවිතේට හයියක් වුණාද ශක්තියක් වුණාද ආලෝකයක් වුණාද? ඔව් මෙහෙමයි. දැන් මම ඊට පස්සේ දැන් ඒකත් එක්ක මම ගොඩාක් සංගීත වැඩසටහන් එක ගැවසෙන්න ගත්තානේ. එතකොට ගායක ගායිකාවෝ මේ සංගීත අධ්‍යක්ෂවරු ගීත රචකයෝ නිතර මට ඇසුරු කරන්න ලැබුණා. ඒ හරහා මම ගීත රචනයටත් පිවිසුණා. හොඳයි. ඒ කාරණාව ගැනත් කතා කරන්න අවශ්‍යයි. දැන් අර නොමියන මිනිසුන් ගැන ග්‍රන්ථයක් ලිව්වා කියලා කියවනේ ඔන්න දොරට බැඩුමක් තිබ්බා. ඊළඟට මට තියෙන ගැටලුව තමයි නොමියන මිනිසුන් දැන් අද වෙනකොට ප්‍රචාරණය වෙනවා. ඊට පස්සේ කිව්වේ නැද්ද මේ නොමියන මිනිසුන් ආරම්භ කරමු වැඩසටහන පටන් ගමු ඒ වගේ ඉල්ලීමක් ආරාධනාවක් ලැබුණා? ඔව් ආවා මේ ඉෂාරා මේ එකක් කියන්නම් මම කියවනේ 2019 මගේ පොත ලොන්ච් වුණා කියලා. ඒ පොත ලොන්ච් වෙන දවසේ මම අපේ පූජාල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට ආරාධනා කරලා තිබ්බ උත්සවයට එන්න කියලා. හාමුදුරුවෝ මේ උත්සවයේදී කතාවක් කරා. කතාවක් කළා එතකොට ඒ වෙනකට හිටපු චාමන් ඩීජි දෙන්නම මැදිරියේ හිටියා. හාමුදුරුවෝ ඉල්ලීමක් කරා මේ වගේ වටිනා වැඩසටහනක් නැවැත්තුවේ. කරුණාකරලා මේ වැඩසටහන ආපහු පටන් ගන්න කියලා. ඉතින් පොත ලොන්ච් වෙලා දවස් දෙකකින් පස්සේ මට අපේ ඩීජි සර් කතා කරලා කිව්වා නිශාන්ති ප්‍රෝග්‍රෑම් එක ආපහු පටන් ගමු. මේ වට නිදහස දෙනවා ප්‍රෝග්‍රෑම් එක ආයෙ පටන් ගන්න කියලා. දැන් අර මං කිව්වනේ දැන් ප්‍රෝග්‍රෑම් මං ඒ වෙනකට 30ක් 40ක් වගේ කරානේ. අර ඒ ප්‍රෝග්‍රෑම් එකම ආපහු පටන් ගන්න මගේ ඔළුවේ තිබ්බේ නෑ. මං සර්ට කිව්වා හරි සර් මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නම් හැබැයි වෙනස් විදිහකට. මට ඔය කරපු එකම කරන්න අවශ්‍ය නෑ. ඔයාට අවශ්‍ය නිදහස දෙනවා කැමති විදිහට ෆෝමැට් එක වෙනස් කරන්න කියලා. දැන් කලින් ගියේ පැයක වැඩසටහනන්නේ වැඩසටහනේ නිවේදක කතා කරනවා විස්තර කියනවා වොයිස් කට් ගන්නවා එහෙම. මං හිතුවා ප්‍රෝග්‍රෑම් එක ඔඩියන්ස් එකක් ගෙන්නලා මේ කියන්නේ ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්න. මම ඉතින් ඒ යෝජනාව සර්ට දුන්නාම සර් ඒක හරි ඉහළින් පිළිගත්තා. හරි ෂෝක් වැඩක් නිශාන්ති පටන් ගන්න කියලා. ඉතින් නොමියන මිනිසුන් මං කියවනේ ජෝතිපාලගෙන් තමයි මේ ඔය 2011 පටන් ගත්තේ. ඒත් හරියටම 2021 ජූලි 7 වෙනිදාක ජෝතිපාලගෙන්ම තමයි නොමියන මිනිසුන් ප්‍රසංගයක් වුණේ. ඒක අපි මුලින්ම ඒ කියන්නේ පටන් ගන්නකොට අපි රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා 200ක වගේ පිරිසක් තමයි අපිට මැදිරියට දාන්න පුළුවන්. ඊට වැඩිය ලොකු ක්‍රවුඩ් එකක් ආවා. ක්‍රවුඩ් එක ආපහු හැරිලත් ගියා. ඉතින් සාර්ථක පළවෙනි වැඩසටහනක් වුණා. ඒ පටන් ගත්ත 21 පටන් ගත්ත වැඩසටහන මේ වෙනකොට දැන් වැඩසටහන් 50ක් ඉවරයි. ගිය ජූලි මාසේ තමයි 50 වෙනි වැඩසටහන. ඒකත් එච්.ආර්. ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාල කියන්නේ මම හිතන්නේ මගේ ජීවිතේ අර මොකක් හරි බද්ධ වෙලා තියෙන චරිතයක්. ජීවිතේ අර මේ සුන්දර තැන්වල හිටියා. ඉතින් 50ත් ඉවරයි. දැන් 50ත් ඉවරයි කියලා කිව්වොත් ඔව්. ඔව්. දැන් මේ 18 වෙනිදාට ඒ කියන්නේ මම ෆෝමැට් එක තමයි ඉෂාරා ලංකාවේ හිටපු කලාවට සේවයක් කරපු දැනට ජීවතුන් අතර නැති කලාකරුවා නැගීමක් කරන එක. දැන් මේ 18 වෙනිදාත් හරුන් කුමාරලාන්ත්‍රා ජී.එස්.බී. රාණි පෙරදෙන්න ගැන
වැඩසටහනක් තියෙනවා. විකාශනය වෙන නියමිතයි. හොඳයි. දැන් ඒ සුන්දර වූ කතා බහ අතරේ මේ දැන් මට තියෙන ගැටලුව තමයි දැන් වැඩසටහන් 50ක් කරලා අවසන් කිව්වා. එපා වීමක් ඒකාකාරී බවක් මේ වැඩසටහන් 50 කරනකොට හිතුනේ නැද්ද? හිතට ආවේ නැද්ද? නෑ ඒක තමයි පුදුම කියන්නේ. ඒ කියන්නේ දැන් වැඩසටහනක් අපි කියමුකෝ දැන් අද තියෙන වැඩසටහනක් කියලා. දැන් මම වැඩසටහන කරාදී දැන් මටත් මහන්සි ප්‍රෝග්‍රෑම් මෙච්චර ගාණක් ඇදගෙන යනවා කියන්නේ ලොකු වැඩක් නේ. මේක හෙවි වැඩක්. ඒ කියන්නේ ආටිස්ට්ලා හොයා ගන්න ඕනේ. දැන් මම අනුස්මරණය කරන්නේ කලාකරුවා. අපි උදාහරණයකට කියමුකෝ මේ මොහිදින් බෙක් කියලා. එතකොට එයාගේ ගීත කියන්නේ කවුද? දැන් අපි දැන් ඉෂාක් අයියයි ඉලියාසුයි අමතරව මම සාමාන්‍ය හැම වැඩසටහනකටම කලාකරුවෝ 8 දෙනෙක් 10 දෙනෙක් වගේ ගෙන්නනවා ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඒ ගෙන්නන මේ කලාකරුවෝ මේ කියන්නේ මේ හිතුමතේ ගෙන්නන්නත් බෑ. ඒ ගැළපෙන අය වෙන්න ඕනේ. ඒ සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනේ. එයාලගේ රේන්ජ් එක තියෙන්න ඕනේ. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන යන වැඩසටහන ඇත්තටම හරි මහන්සියි. මහන්සියෙන් කරන වැඩසටහන සමහර දවස්වලට හිතෙනවා මම මේ ප්‍රෝග්‍රෑම් එක කරලා නවත්තනවා. හැබැයි කවදාකවත් ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ මට නවත්තන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ කරලා ඉවරුණ හවසම මම ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන හේතුව ඉෂාරා ප්‍රෝග්‍රෑම් එකට එන කිසිම මිනිසෙක් මට තැන්ක් යූ කියලා යන්නේ. ඒ හැමෝම මට කියන්නේ ඔයාට ගොඩක් පිං කියලා. අන්න ඒ වචනේ හින්දා මම හරි ආසාවෙන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනවා. ඒ ආසාව ඒ සතුට ඔබේ දැස්වලින් ඔබේ මුවින් අපිට පේනවා. දැන් මේ නොමියන මිනිසුන් කියන්නේ වර්තමානයත් අතීතයත් එකට යා කරන සුන්දර පාලමක්. ඒ සුන්දර පාලම ගොඩනැගීම පිටිපස්සේ ඉන්න ආදරණීය චරිතය තමයි මේ නිශාන්ති රණතුංග කියන්නේ. දැන් නොමියන මිනිසුන් ගැන විස්තර හොයාගන්න එක ලේසි පහසු නැහැ. දැන් ඔබ පොතකුත් නිර්මාණය කරනවා. එතනින් නවතින ඔබ විනෝදාංශයක් විදිහට මොවුන් පිළිබඳව විශාල වශයෙන් සොයා බැලීම් කරනවා. මම හිතන්නේ විශාල වශයෙන් රිසර්ච් අපි කියන පර්යේෂණයන් කරලා තියෙනවා. මේ දේවල් මූලාශ්‍රයන් හොයා ගැනීම පහසු වුණාද? කොහොමද මේ මූලාශ්‍රයන් හොයාගියේ? මූලාශ්‍රයන් හොයා ගැනීම පහසු නෑ. හොයා ගැනීමටත් වැඩිය මූලාශ්‍රයන් එකතු කර ගැනීම තමයි. ඒ කියන්නේ සමහරුන්ට මොන හරි විස්තරයක් හරි දෙයක් හම්බුනාම මුලින්ම අවබෝධ කරගන්න ඕනේ ඒකේ වටිනාකම. දැන් අපි කියමුකෝ පත්තරයක ආටිකල් එකක් අපිට හම්බ වෙනවා කියන්නකෝ පරණ පත්තරයක. ඒ ආටිකල් එකේ වැදගත්කම අවබෝධ වුණොත් විතරයි අපි ඒක තියාගන්නේ. නැත්නම් ඒක විසික් කරලා හරි පුච්චලා හරි දානවා. ඉතින් අර ඔක්කොටම කලින් තියෙන්න ඕනේ ඒ අවබෝධය. මේක මට ඉස්සරහට හරි වටිනවා කියලා. ඉතින් එහෙම හොයාගත්ත තොරතුරු මං කියවනේ මගේ ඔළුවෙත් ගොඩක් දේවල් තියෙනවා සහ මං ගව රැස් කරගෙනක් තියෙනවා සහ මේ මට ගෙදර ලයිබ්‍රරි එකක් තියෙනවා ඉෂාර මං නිතර පොත්පත් කියවන කෙනෙක් නිතර පත්තර පොත්පත් පාවිච්චි කරනවා මං ගුවන්විදුලියට මං කියවනේ මං 94 ආවේ කියලා ඒ කාලේ ඉඳන්ම ඒ කියන්නේ මං ගත්ත පළවෙනි සැලරි එකෙන් මොකක් හරි මට පොතක් ගන්න ඕමනා වෙලා තිබ්බා. ඉතින් පොත මොකද්ද කියන එක මට ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. ඔයාලා දන්නවද දන්නේ ඒ දවස්වල තිබ්බ ඔය මුතුහර කියලා පොඩි සංග්‍රහයක්. ඒ මුතුහර සංග්‍රහ සෑහෙන ප්‍රමාණයක් මගේ ගෙදර තියෙනවා. මං හැම සැලරි එකකටම පොතක් ගන්නවා. ඒ පුරුද්ද තාම තියෙනවා මට. ඉතින් අර ඒ වගේ ලොකු තොරතුරු ගබඩාව මං ගාව තියෙනවා. ඒ විදිහට තමයි මේ හැම කෙනෙක් ගැනම හොයලා එකතු කරගන්න පටන් ගන්නෙ. ජීවිතේ අර පුංචි දේවල් අපි හිතන්නේ නැතුව දේවල් කරගත්තට මේ සමහරක් වෙලාවට ඒවා ජීවිතේට නොහිතන්නා වූ වටිනාකමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද මං හිතන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කලාකරුවන් පිළිබඳ වැඩසටහනක් කරනවා නම් ඔබව බොහෝ දෙනෙක් හොයාගෙන ඉන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා නේද? හුඟ දෙනෙක් මගෙන් විස්තර අහනවා. ඒ කියන්නේ ඔය ඒ කියන්නේ ගුවන්විදුලි විතරක් නෙමෙයි ප්‍රයිවට් නාලිකාවල පවා මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ගීත ගැන ඒ කියන්නේ මේ පරණ ගීත ගැන මගෙන් විස්තර අහනවා මේ කියන්නේ මේ ගීතවල අයිතිකාරයෝ කවුද සංගීතඥයෝ කවුද සහ ගොඩාක් විස්තර ඉතින් දන්න අඳුරන ගොඩාක් අය මට කතා කරලා ඉතින් මගෙන් ගන්නවා මම ඉතින් තියෙන හැම දෙයක්ම මේගොල්ලන්ට තියෙනවා මොකද මේ තොරතුරු කියන්නේ දැනුම කියන්නේ අපි ගාව තියාගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි නේද බෙදා දෙන්න ඕනේ ඒකට තමයි ඒකේ පොඩි වටිනාකමක් දැනෙන්නේ මම දන්න දේවල් තියෙනවනේ මම හැමෝටම මේක බෙදලා දෙනවා මට හිතෙනවා ඔබ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨයෙක් කියලා මොකද මේ විදිහට හිතන අය හරි අඩුයි මේ මහ පොළොව ඇතුලේ ජීවත් වෙනවා දැන් ගුවන්විදුලියේ සාම්ප්‍රදායික රටාවටත් යම්කිසි වූ අභියෝගයක් එල්ල කළා ඒකත් හරි වෙනස් විදිහට සුන්දර වූ ආකෘතීන් නිර්මාණය කරමින්
ජනතාවට මේ ඉතාමත් තදින් ඇඳබෙල් තබා ගන්නා වූ වැඩසටහන් ගණනාවක් ඔබ නිර්මාණය කරනවා. දැන් එතනින් ඔබ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරියක් විදිහට ගුවන්විදුලි ක්ෂේත්‍රය තුළ වැජඹෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ශබ්ද පරිපාලිකාවක්. ඊළඟට මම යොමු වෙන්නේ ජීවිතේ තවත් ලස්සන කොටසක් තියෙනවා. ගේය පද රචකාවියක් විදිහටත් ඔබ හඳුනා ගන්න ලැබෙනවා. බොහෝ මේ රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ ගීතවල පිටිපස්සෙන් ඔබේ නමත් ලියවිලා තියෙනවා ගේය පද රචනය තුළ. කොහොමද ගේය පද රචනාවට යොමු වෙන්නේ? කොතනින්ද මට මේ ගීත ලියන්න පුළුවන් වගේ එකක් හිතෙන්නේ? මෙහෙම ඇත්තට මම දැනගෙන හිටියත් නෑ. ඉතින් මමට ගීත ලියන්න පුළුවන් කියලා. මං කිව්වනේ ඔය දැන් අපි ඒ කියන්නේ රාජකාරී කරද්දි ගොඩාක් මං ඔය සංගීතයට සම්බන්ධ කට්ටිය එක්ක තමයි ගොඩක් ඉතින් ආශ්‍රය කරන්නේ. අපේ යාළුවොත් එයාලමයි. ඒ කියන්නේ දැන් ගුවන්විදුලියට හොඳ වාදක මණ්ඩලයක් ඉන්නවා. ඉතින් වාදක මණ්ඩලයේ හැමෝමත් අපිත් එක්ක නිතර ගැවසෙන, නිතර කතා බහ කරන අය. ඉතින් ඔය අතරේ ඉන්නවා නිහාල් ප්‍රියන්ත පෙරේරා අපේ සංගීත අංශයේ ඉන්න කෙනෙක්. ඔහු මගේ මිතුරෙක්. දවසක් මට දැන් ගුවන්විදුලියේ සාමාන්‍යයෙන් මේ හැමදාම මොන හරි අලුත් ගීත නිර්මාණය වෙනවනේ, පටිගත කිරීම වෙනවා. ඉතින් ඔහුට එහෙම ගීත නිර්මාණයකට අවශ්‍ය මේ කියන්නේ වචන අවශ්‍ය වෙලා මේ ට්‍රැක් එක කරලා මියුසික් ට්‍රැක් එක ඒගොල්ලෝ මෙලඩි එක දාලා කරලා හැබැයි වචන ටික කියපු වෙලාවට ඇවිල්ලා නැහැ. ඉතින් ඔහු ලොකු අමාරුවක වැටලා තිබ්බා මේ දැන් මේ ට්‍රැක් එකට ගැලපෙන වචන ටිකක් නැතුව. ඉතින් මට ඔහු ඇවිල්ලා කිව්වා නිශාන්ති මියුසික් ට්‍රැක් එකක් කරලා තියෙන්නේ. මෙහෙම වචන එවපු මේ ලියලා දෙන්නම් කියපු එක්කෙනා වෙලාවට වචන ටික එව්වේ නැහැ. ඔයාලට බැරිද සින්දුව ලියලා දෙන්න කියලා. මං කිව්වා අනේ මට එහෙම සින්දු ලියලා නෑ. මං දන්නේ එහෙම නෑ ඔයාලට පුළුවන් ඒ කියන්නේ උත්සාහ කරලා බලන්න. මං ඔයාලට මියුසික් ට්‍රැක් එක එවන්නම්. ඒක පොඩ්ඩක් අහලා ඒ තාලෙට ගැලපෙන්න වචන ටිකක් මට ලියලා දෙන්න කියලා. මම ඉතින් මං කිව්වා එවන්න මං උත්සාහ කරලා බලන්නම් කියලා. ඉතින් මට මියුසික් ට්‍රැක් එක එව්වා. මං ඉතින් ඒ ෆෝන් එකක් දාගෙන බැලුවා. ඉතින් වචන ටිකක් ආවා. මම ලිව්වා. ඉතින් ලියලා මං එයාට දුන්නා. ඉතින් උත්සාහය සාර්ථකයි. නිහාල් කිව්වා මේ නෑ හරියටම ඔයා නෝට් එකට එක නෝට් එකක්වත් එහා මෙහා වෙන්නේ නැති වෙනවා. වචන ටික ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ගීත රචනා කලාවේ තියෙනවානේ. ඒ කියන්නේ මියුසික් ට්‍රැක් එක කරලා මියුසික් වලට මෙලඩියට වචන ලියනවා. ඒකට ඔය ඉස්සර ඔය කර්ණාරත්න අබේසේකර ඔය ගීතවලට අඳුන්වන්නේ වැයලින් ගීත කියලාලු. අනිත් ගීත තමයි වචන ටික ලියලා ඒකට ගැලපෙන මෙලඩි එක දානවා. ඉතින් අර ට්‍රැක් එකට වචන ලියන අය හරි අඩුයි. ගීත ලියුවට ඒක ටිකක් අර ට්‍රැක් එක අහගෙන නෝට් එකක්වත් එහෙම වෙන්නේ නැතුව ලියන්න ඕනේනේ. ඉතින් මම දන්නේ සංගීතය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මට ඒක කොහොම හරි පිළිහිටලා තිබ්බා. ඉතින් මම ඇත්තටම ගොඩක් කැමති නිකම්ම වචන ලියනවට වැඩිය කවුරු හරි මට ට්‍රැක් එකක් දෙනවනම් මට ට්‍රැක් එකට ඉක්මනට වචන ටික ලියන්න පුළුවන්. ඒ විදිහට ලියවිලා තියෙනවා පුරුදු සුවඳ, මම මලක්. ඊට අමතරව තමයි අපි පොඩ්ඩක් මතක් කරමු මේ ගායපු ගායකයෝ පිළිබඳව. චන්දන ලියනාරච්චිගේ ඔය පුරුදු සුවඳ දැනි ඔය අපේ රණවිරු රියල් ස්ටායෝමි පෙරේරාගේ ගීතයක් තියෙනවා. ක්‍රිෂාන්තේ රන්දකගේ තියෙනවා පත්‍යන්න කියලා ගීතයක්. මේ හැම ගීතයක්ම YouTube එකේ තියෙනවා. මම මලක් කියන ගීතයක් තියෙනවා. ඉතින් මේ වෙනකොට මං හිතන්නේ ගීත 30කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙලා ඉවරයි. කොයි වගේ මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ඔබේ ගීතවලට ලැබෙන්නේ සංගීත ශාස්ත්‍රයේ අයගෙන් පවා? ඔව් ඇත්තටම මේ හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. මම සාමාන්‍යයෙන් ගීතයක් ලියලා මේ මගේ පුරුද්දක් තියෙනවා. මම ඒක මගේ FB එකට දානවා, ප්‍රොෆයිල් එකට දානවා. ඒ කියන්නේ කවුරු හරි අඩුපාඩු මොන හරි විවේචනය තියෙනවා නම් මම ඒව බාර ගන්නවා. ඊට පස්සේ දැන් එහෙම දාපු ගීතත් හුඟක් අය අරගෙන තියෙනවා. මම පුංචි කතාවක් කියන්නම් මේ ඉෂාරා මේ මම මගේ අතින් ලියවුණා අප්පච්චි ඒ කියන්නේ තාත්තා ගැන ගීතයක්. ඒ ගීතය කරා ඕක මම ලියලා මගේ Facebook එකට දාපුවාම ප්‍රියංකා සංජීවනී කියලා මගේ FB ඉන්න මම එයාව දැක්කේ පස්සේ ඒ වෙනකට මම එයාව දැකලවත් නැහැ. FB එකේ ඉන්න මිතුරියක් මේ මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ගීතය හරිම ලස්සනයි. මේ ඒ කියන්නේ ඒක තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම. මේ ගීතය මම මගේ යාළුවෙක්ගේ පුතෙක් ඉන්නවා. පුතා හරි ටිකක් හිතුවක්කාරයි. අවුරුදු 18ක 19ක පුතෙක්. පොඩ්ඩක්වත් එයාව කන්ට්‍රෝල් කරගන්න බෑ. මම මගේ යාළුවට මේ ගීතේ පෙන්නලා එයා යාළුවට කියලා තියෙනවා සින්දුව වචන අකුරු ටිකක් ලොකු කරලා මේ බිත්තිය ගහන්න කියලා පුතායි කාමරේ.
ඊට පස්සේ එයාගේ යාළුවා එක කරලා පුතා ඒකෙන් සෑහෙන වෙනසක් පුතාගේ තියෙනවායි කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා. මම එයාව ඇත්තටම දැකලවත් නැහැ. මම ඊට පස්සේ මම රිප්ලයි එකක් දැම්මා. මට පුතාව බලන්න ආසයි දවසක එක්කන් එන්න ගුවන්විදුලියට. ඇත්තටම මේ ළමයා ආවා. ඊට පස්සේ මගේ ප්‍රෝග්‍රෑම් එකක් දවසේ ඇවිල්ලා මාත් එක්ක බොහොම හොඳට කතා කළා. මේ අර ඒ වගේ දැන් මගේ නිර්මාණයකින් පුංචි හරි වෙනසක් වුණයි කියන එක ඇත්තටම මට එදා මාර සතුටක් දැනුණා මට. නිර්මාණකරුවෙක් කියලා කියන්නේ මේ සමාජය තුළ යම්කිසි වෙනසක් කිරීමට සමර්ථයක් දක්වන කෙනෙක්. ඒක ඔහු දැනුවත්ව ඇය දැනුවත් හෝ නොදැනුවත්ව මේ මහා පොළොව තුළ සිද්ධ කිරීම කොයිතරම් වටිනවද? එවන් වූ මහා වටිනාකම් රැසක් එකට එකතු කරගත්තු තැනැත්තියක් එක්කයි මේ විදිහට අපි කතා බහ කරමින් ඉස්සරහට යන්නේ. තවත් බොහෝ කාරණා ඇයගේ ජීවිතය තුළින් ඔබ වෙතට අරගෙන එන්න තිබෙනවා. ඊට පෙර ආතුව අපි සූදානමින් ඉන්නවා ඔබ ගැන හිතන්නට කාල වේලාව වෙන් කරන්න. අපි ගොඩක් වෙලාවට අපේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවද? අපේ සෞඛ්‍ය අපේ බර මේ දේවල් අපි නිසියාකාරයෙන් තියාගන්නවද? අපේ ශරීරයට අවශ්‍ය කරන්නා වූ ව්‍යායාම ටික අපිට හරියාකාරව ලබා දෙන්න පුළුවන්ද වගේ ගැටලු අපිට සමහරක් වෙලාවට අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට මග හැරෙන්න පුළුවන්. එහෙම ඔබව මග හැර නොගෙන ඔබව ආයෙත් මතක් කරන්නට අවශ්‍ය අවකාශ නිර්මාණය කරලා දෙන්නයි මේ මොහොත මෙන්න මේ විදිහට වෙන් කරන්නේ. අද අපි කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අද්විතීය ගණයේ චරිතයක් එක්ක අද්විතීය වූ නමක් දිනාගත්තු මේ ක්ෂේත්‍රය තුළ හරි දුර්ලභ ගණයේ වෘත්තියක නියැලිලා ඉන්න නිශාන්ති රණතුංග ආදරණීය කලාකරුවා කලාකාරණිය සමග දැන් මේ අපි බොහෝ දේවල් කතා කරා. ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා මට හිතෙනවා නොමියන මිනිසුන්. නොමියන මිනිසුන් ගැන තව ටිකක් වැඩිපුර කතා කරලා තියෙන වටිනවා. මේ නොමියන මිනිසුන් ගැන හොයන්න ගිහිල්ලා වෙච්ච සුන්දර මතක ඇති. සමහරක් වෙලාවට සුන්දර මතක වගේම අසුන්දර මතකත් ඇති. ඒ මතකත් මතක් කළොත් වටිනවා. මෙහෙමයි. දැන් නොමියන මිනිසුන් වලටම නෙමේ. ඒ කියන්නේ දැන් මම කලිනුත් කිව්වනේ මම කලාකරුවා ගැන. ඒ කියන්නේ නිර්මාණයක් රස විඳිනවා වගේ මේ නිර්මාණය හැදුනේ කොහොමද, මේ කලාකරුවන්ගේ ජීවිත මොන වගේද කියන එක ඇත්තට මට හොයලා බලන්න හිතුණා. මම කියවනේ අර 2019 මගේ පොත ලොන්ච් වුණා කියලා. ඒකේ ප්‍රධාන දේශනය කරන්න ආවේ ධම්මික බණ්ඩාරය. ධම්මික බණ්ඩාරස දේශනයේදී කියනවා මම එතුමාට පොත සතියකට විතර කලින් දුන්න පොත චුට්ටක් බලා ගන්න කියලා. මේ පොතේ මම දන්නේ නැති දැන් එතුමා හොඳට කියවන ප්‍රාඥයෙක්නේ. ඉතින් දන්නේ නැති ගොඩාක් විස්තර මම තිබ්බයි කියලා. මම පොඩි මේ උදාහරණයක් කියන්නම් මේ ශාරා. පොතේ මම මුලින්ම ඒ කියන්නේ මම කියවනේ චරිත 10ක් මම පොතට ගත්තයි කියලා. පළවෙනි chapter එක තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. ඔය මහා බෝවන්නම ගමන නොනිමෙයි පිපි රේණු නටන අර ළමාගේ අපේ මොනවද මේ අකුරු જાතියක් ඔය වගේ මේ ඒ කියන්නේ මහා ගීත සහ මාර ගීත ප්‍රමාණයක් ලියපු මහා ප්‍රඥෙක්නේ. ඉතින් එතුමාගේ විස්තර හොයනකොට හරිය ලස්සන කතාවක් එතුමා ගැන තියෙනවා. හුඟක් අය ඒක දන්නේ නැහැ. දැන් ඔය මං හිතන්නේ මගේ පොත සංසරණය වෙලා මේ කතාව යන්තරමක් දුරට මේ සමාජගත වෙලා තියෙනවා. මානවසිංහ මහත්මයා ඒ කියන්නේ ගේ කුඩාවදී හරිම මේ දුක්ඛිත සහ දුෂ්කර කාලයක්. රුහුණේ ওই පුවක් දණ්ඩාව කියන ඈත පිටිසර ගමක තමයි මානවසිංහ ඉපදිලා තියෙන්නේ. අවුරුදු 8 දී විතර අධ්‍යාපනය නවත්තලා ඒ කියන්නේ ප්‍රශ්නත් එක්ක මහාන වෙලා තියෙනවා. අවුරුදු 8 දී. මහාන වෙලා තියෙන්නේ කතරගම ඔය කිරිවෙහෙර ළඟ පොඩි පන්සලක. මහාන වෙලා ඉන්න කාලේ ඔය කතරගම දේවාලයේ අයිතියට ඔය අපට ගම් දෙකක් අයිතිවාසිකම් කියන්න කියලා පොඩි ආරවුලක් ඇවිල්ලා. ඉතින් සාමණේර හිමිනම එතකට අවුරුදු 14ක 15ක ටිකක් අර මේ අර නාහෙට අහන්න නැති වයස කියලා කියන්නේ ওই වයසනේ. ඉතින් කොහොම හරි මේ ආරවුලට මේ පොඩි හාමුදුරුවෝ මේ මැදි වෙලා තියෙනවා. ඉතින් අන්තිමට ආරවුල ලොකු මේ
ඒ කියන්නේ බේරුමක් කරගන්න බැරි තැන ලොකු ප්‍රශ්න ගොඩාක් වෙලා අන්තිමට ගම් දෙක මේ මුළු ගම් දෙකම මේ ආරවුලට පැටලිලා මේ මිනිමැරුමකින් තමයි මේ කෙලවර වෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිමැරුමට සාමණේර හිමි නමත් සම්බන්ධ වෙලා කියලා තමයි ඒ විස්තර තියෙන්නේ. ඉතින් මිනිමැරුම වුණාට පස්සේ පොලිසිය මුළු ගමම වට කරනවා. වට කරලා දැන් මේ මිනිමැරුමට සම්බන්ධ අය හොයනවා කියන ආරංචිය මේ පොඩි හාමුදුරුවන්ටත් යනකොට පොඩි හාමුදුරුවෝ කැලේට පයින්නවා. කැලේට පැනලා කැලේ ඇතුලේ ඇවිදගෙන යනකොට පොඩි ගෙයක් හම්බෙලා තියෙනවා. ඒ ගෙදර වැටක දාලා තියෙන ඇඳුම් වගේක් එතනින් සරමකුයි ෂර්ට් එකකුයි අරගෙන ආපහු කැලේට ගිහිල්ලා මෙයා සිවුර ගලවලා මේ සරම ෂර්ට් එකයි දාගෙන තියෙනවා. ඉතින් අර මානව සිංහගේ උපවිද්ද වෙලා තියෙන කැලේදී. ඊට පස්සේ එයා ආපහු කැලෙන් එළියට ඇවිල්ලා පාර දිග ඇවිදගෙන ගිහිල්ලා දඹුල්ලේ බස් එකට නැගලා තියෙනවා. ඊට පස්සේ දඹුල්ලෙන් තමයි කෙලින්ම එයා බහැලා තියෙන්නේ. ඒක අවුරුදු 15ක් 14ක් වගේ කොළු ගැටේක්නේ. ඊට පස්සේ දඹුල්ල කියන හරි සංචාරක පුරවරයක්නේ. ඔය දඹුල්ල පන්සල ගාවම පොඩි තේ කඩයක් තියෙනවා. මෙයා රස්සාවක් ඉල්ලන් ගිහිල්ලා තේ කඩේ තේ හදන්න වැඩට අරගෙන තියෙනවා මේ දරුවව. ඔහොම ඉන්නකට දවසක් සුදු ජාතිකෙක් දැන් ওই පන්සල නරඹන්න ඇවිල්ලා ගයිඩ් කෙනෙක් එක්ක මේ සංචාරී ඉවර වෙලා කඩේට ඇවිල්ලා තේ බොන්න. ඇවිල්ලා මේ ගයිඩ්ගෙන් අහනවලු බුදුහාමුදුරන්ගේ හිස වටා තියෙන රැසැලල්ල ගැන මේ ප්‍රශ්න අහනවලු. එයාට ඒක හරි කුතුහලයක්ලු කොහොමද වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ගයිඩ්ට අර ඒක විස්තර කරන්න තරම් හොඳ වියක්ත ඉංග්‍රීසියක් නැහැනේ. ඉතින් ගයිඩ් හරි අසරණ වෙනවලු. එයා දන්න ඉංග්‍රීසියෙන් කිව්වට අරයට තේරෙන්නෙම නැහැලු. මේක අහගෙන ඉන්නවා අර මේ තේ හදන කොල්වා. එයා ඉස්සරහට ඇවිල්ලා අර සුජාතිකයට හොඳ වියක්ත ඉංග්‍රීසියෙන් අර බුදුහාමුදුරන්ගේ හිස වටා මේ භ්‍රමණය වෙන රැස්සලල ගැන පැහැදිලි කිරීමක් කරනවා. දැන් ගමේ තේ කඩයක් කියන්නේ ගමේ මිනිස්සු එහෙම නිතර ගැවසෙන තැනක්නේ. ගමේ මිනිස්සු හරි පුදුමයි. මේ තේ කඩේ තේ හදන කොල්ලා කොහොමද මෙච්චර හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ කියලා. ඕක කටින් කට යනවා. ගිහලා අන්තිමට දඹුල්ලේ පොලිසියටත් මේ ආරංචිය යනවා. දඹුල්ලේ මේ තේ කඩේ මේ ඉන්න කොළුවට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා. ඉතින් ඒ වෙනකොට ඔය කතරගමෙන් පලාපු ඔය භික්ෂුව ගැන පොලිසියෙන් විස්තර හොයනවා. ඉතින් සැකපිට මෙයාව ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරද්දි තේරෙනවා මේ ඉන්නේ කතරගමෙන් මේ පැනලා ආපු මේ සාමණේර හිමි නම කියලා. ඊට පස්සේ මේ දඹුල්ල පොලිසියට එක්කන් ගිහිල්ලා මේ ඇරෙස්ට් කරනවා. ඇරෙස්ට් කරලා නඩුව අහලා ඉතින් ඔහු ඊට පස්සේ නිදහස් වෙලා ඔහු කෙලින්ම එන්නේ ආපහු කොළඹ ඇවිල්ලා මේ ඔය පිටකොටු ඒ කාලේ තියෙනවා බෝගහ ළඟ ටයිම්ස් මන්දිරය කියලා. ඔය ටයිම්ස් මන්දිරය කියන්නේ ඒක ලංකාවේ මහා ප්‍රඥාව බිහිවෙච්ච තැනක්නේ. ඔය ලේක් හවුස් එක ලංකාදීප ඔක්කොම තිබ්බේ ඔය ටයිම්ස් ගොඩනැගිල්ලේ. ඉතින් කොහොම හරි අන්තිමට ඔහු පුවත්පත් කලාවේදියෙක් වෙනවා. අර ඒ පුවත්පත් කලාවේදියෙක් උනාට එතුමා අතින් මාර පුදුම ගීත ප්‍රමාණයක් ලියවිලා තියෙන. ඒ ඔක්කොම එයාගේ ඔය බෞද්ධ සංස්කෘතියත් හරි ළඟින්ම ආශ්‍රය කරපු මහබෝවන්නම ඔය ගමන නොනි මේ ජීවිතේ එහෙම ඒ ගීතය අහද්දි අපිට මට නම් එතුමාම ඇවිල්ලා පේනවා. එතුමාගේ ඔය ජීවන කතාව ඒ වෙච්ච දුෂ්කරකම් විඳපු දුක් කොහොම අර ගීතය ඇතුලේ තියෙනවා. ඉතින් අර ඒ වගේ මේ හරිම රස කතා ගොඩක් තියෙනවා මේ කලාකරුවෝ ගැන ජීවිත ගැන හොයලා බලද්දී ඒ මේ සුන්දර ජීවිත කතා ඇතුලේ වගේම අසුන්දර කතාත් බොහෝ වෙලාවට ගැබ් වෙලා තියෙනවා. ඇත්තටම මේ මං හිතන්නේ මේ මිනිස්සු තුල තිබෙනා ඌ මේ සුවිශේෂී ඌ විනෝදාංශ සමහරක් වෙලාවට ජීවිතේට විශාල වටිනාකමක් එනවා. දැන් එහෙම කලාකරුවෝ පිළිබඳව මේ හොයාගෙන යනකොට කිසියම් වූ සංවේදී තැනක ස්පර්ශ වෙච්ච තැනයි. ඔබව යම් කිසි ආකාරයකින් කම්පනයකට මේ වගේ චරිතයකට මෙහෙම දෙයක් වුණාද? එහෙම හිතෙච්ච තැනක්? එහෙම හරිම සංවේදී වෙච්ච කතාවක් තමයි ධර්මසිරිගමගේ මහත්මයාගේ මේ කියන්නේ භූමිකාව. ඒක මම හරිම ආදරය කරන චරිතයක් සහ මේ මම ගුරු කොට ගන්න චරිතයක්. මම හරියට එතුමාව මේ හදාරනවා. ඔය ඒකත් හරිම රස කතාවක්. ඔය ඒත් 1975 වගේ ඔයගොල්ලෝ අහලා තියෙනවා මරුසිරා කියලා ඔය චරිතයක්. ඒ කාලේ තමයි මරුසිරාගේ ඇත්ත නම දේද්දුව ජයතිලකගේ ජයතිලක. මරුසිරාව ඒ කියන්නේ මිනිමැරුම් වලට කොල්ල කෑම හොරකම් වලට පොලිසියෙන් හොයවා ඉඳලා මරුසිරාව පොලිසියෙන් අල්ලලා
අන්තිමට නඩු අහලා එල්ලලා මරන්න නියම කරනවා. ඒ කාලේ එල්ලලා මරන මේ නීතිය තිබ්බනේ. සාමාන්‍යයෙන් එල්ලලා මරන්න නියම කරාම සිරිත තමයි පතර වලට දැනුම් දෙන්න ඕනේනේ. ඉතින් මරුසිරාව එල්ලලා මරලා මේ ඒ කියන්නේ මේ මාධ්‍යවේදීන් එනවා ඒ පුවත වාර්තා කරන්න. ඒවා එතන ඉන්නවා ලංකාදීප පත්තරේ මේ අනුරාධපුර රජරට වාර්තාකරු. එයාගේ අතට එතන මරුසිරා හිටපු හිරගෙදර අයිතිව හිටපු ජේලර්වරයා පොඩි 3-4 නවපු කොල කැල්ලක් දෙනවා. මේක බලන්න මේ මරුසිරා මේ ඊයේ මේක කුඩුරු ගගා හිටියා කියලා. බලද්දි කවි පන්තියක්. මෙයා මේ කවි පන්තිය කියවලා එනවා කොළඹට. ඒකත් අරගෙන ඇවිල්ලා ටයිම්ස් කොට් නැගිල්ලට ඇවිල්ලා ලංකාදීප කාර්යාලය. ධර්මසිරි ගමගේ මහත්තයා එතකට එතන උපකාත්‍රෝ හරි මොකක් හරි පත්තරේ එතුමා ඉන්නේ. ගමගේ මහත්මයා අතට දෙනවා ඊයේ මරුසිරාව එල්ලලා මැරුවා. මේ හිරගේ ඇතුලේ තිබිලා මේ කොලේ මට හම්බුනේ. මේ ඔබතුමා මේ කියවලා බලන්න කියලා කොලේ දීලා යනවා. කොලේ කවි පන්තියක් තියෙනවා. මම පළවෙනි කවිය මම කියන්නම්. රන්මැණිකා මගේ මට සිටි එකම පන හෙට උදේ යටට නිම වේ මගේ පන අහිතක් නොම සිතා මා යන ගමන ගැන දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන. අර කවිය කියවුවාම මට හිතිච්ච දේ තමයි ඉෂාරා ඒ කියන්නේ දැන් කාලේ නම් ඔය මාධ්‍යවේදියෙකුට ඔය කවි පන්තිය හම්බුණා නම් අනිවාර්යයෙන්ම කවි ටික පත්තරේ දායි එතනින් වැඩේ ඉවරයි. ගමගේ මහත්තයා කවි ටික බලලා එයාගේ ඔළුවට ආවේ මේ හෙට උදේ එල්ලලා මරන්න ඉන්න මිනිස්සෙකුට මෙහෙම කවි ලියන්න පුළුවන්. ඒක කවියක් නෙමෙයි කවි පන්තියක්ම. මේ සමාජයෙන් මේ මිනිසයාට මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා ගමගේ මහත්තයා සති 2-3ක් නිවාඩු දාලා එතුමා යනවා රජරට. ලොකු ගවේෂණයක් කරනවා. ධර්මසිරි ගමගේ කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්. ඒ කියන්නේ නිකන් අහලා තොරතුරු හොයපු කෙනෙක් නෙමෙයි. ආ එතනට ගිහිල්ලා පරිසරයේ රස විඳලා මිනිස්සු ආශ්‍රය කරලා තමයි ආ පත්තරයකට ලියපු කෙනෙක්. ඉතින් රජරටට ගිහිල්ලා ඔය මේ මරුසිරාගේ බිරිඳව හම්බ වෙනවා මැනිකා. පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙනවා. ගමේ මිනිස්සු හම්බ වෙනවා. අන්තිමට ඔහු යනවා මේ හිරගෙදරට. හම්බෙලා ඒ ජේලර්වරයාත් හම්බෙලා අලුගෝසුවවත් හම්බ වෙනවා. හම්බෙලා තමයි ලොකු ගවේෂණයක් කරලා තොරතුරු ගොඩාක් එක්රැස් කරගෙන එතුමා අපව කොළඹ එනවා. කොළඹ ඇවිල්ලා ලංකාදීප පත්තරේට තීරුලි. ඒ කාලේ හරි ප්‍රසිද්ධයි ওই තීරුලිපි. තීරුලිපියක් ලියනවා මරුසිරාගේ ඇත්ත කතාව කියලා. ඉතින් ඒ වෙනකොට ලංකාදීප පත්තරේ දවසකට අලෙවි වෙලා තියෙන්නේ 55000ක් වගේ ඔන්න ඔය ප්‍රමාණයක්. අර කතාවත් එක්ක මේක වැඩි වෙන 1,65,000ක් ඒ ගණනය කිරීම තියෙනවා. මේ ඒ කියන්නේ අර වාර්තාගත අලවියක්. මේ ඊට පස්සේ තමයි තීරුලිපිය එතුමා ගන්නවා සිනමාවට. සිරිපාල සහ රන්මැණිකා. මේ මම කියන්න හැදුවේ අර එක පොඩි නිවුස් එකක් නේ නිවුස් එකකින් එතුමා ගිය දුර බලන්න මේ තීරුලිපියක් වුණා සිනමාවට ආවා ඒ සිරිපාල සහ රන්මැණිකා මේ වලින් නැවතුන්නේ නැහැ. එතුමා ওই පූජා චිත්‍රපටිය ඔබ බලලා ඇති දැන්ටත් YouTube එකේ තියෙනවා පූජා චිත්‍රපටිය කතාව හැදෙන්නෙත් ඒ කියන්නේ අලුගෝසුවෙක්ගේ චරිතයක්නේ. එතුමා අලුගෝසුවව ආශ්‍රය කරන සෑහෙන කාලයක් රජරට ගිහිල්ලා. ආශ්‍රය කරලා ඒ කියන්නේ ඒ විදිහට හිතන්න ඕනේ නේ. තිරපිටපත ලියන්න. එහෙම මේ ගිහිල්ලා ඇත්තටම ප්‍රායෝගිකව මේ මිනිසුත් එක්ක ඉඳලා තමයි මෙයාලා නිර්මාණය කරේ. සහ ගමගේ මහත්තයාගේ හරිම ලස්සන මේ හරිම සංවේදීම තිරපිටපත උනේ හුලවාලි චිත්‍රපටිය. ඔයගොල්ලෝ බලලා ඇති මං හිතන්නේ. එතුමා අතින් තමයි ඔය ලියවෙන්නේ පුදුම ලස්සන ගීත ටිකක් තියෙනවානේ සොලන් කුරුල්ලෝ මේ හුලවාලි චිත්‍රපටියේ මේ ආලවඩන අකුරු පහේ තේරුවිල්ල සකි ඔය මේ ඒ වගේ මේ හරිම මේ ඒ කියන්නේ ඒ කාලේ ඒ කියන්නේ එතුමා ගීත රචකෙක් විතරක් නෙමෙයි මාධ්‍යවේදියෙක්. නිකම්ම මාධ්‍යවේදියෙක් නෙමෙයි අර ගවේෂණාත්මක මාධ්‍යවේදී. ඒ කියන්නේ දැනට ඉන්න මාධ්‍යවේදීන්ට ඉගෙන ගන්නවා නම් හදාරනවා නම් නියම චරිතය තමයි ධර්මසිරි ගමගේ මහත්මයා. හරි සුන්දර කතා බහක් ඇතුලේ තමයි අපි මේ විදිහට ඉස්සරහට ගමන් කරමින් ඉන්නේ. දැන් විනෝදාංශයන් කියලා කිව්වහම අර අපි එකිනෙකාට විවිධාකාර වූ විනෝදාංශයන් තිබෙනවා. නිශාන්ත රණතුංග මහත්මයා
මියගේ සුන්දර විනෝදාංශයත් එක්ක බොහෝ ජීවිත කතාවල තිබෙනා වූ සුන්දර පැතිකඩයන් ඒ විදිහට අසුන්දර පැතිකඩයන් අපිට ඒ විදිහට හඳුනා ගන්න ලැබෙනවා. දැන් ඊළඟට දැන් මේ අපි කතා කරේ ශ්‍රී ලංකාව තුළ විවිධාකාර වූ ශාස්ත්‍ර තුළ සංගීත ශාස්ත්‍රය වෙන්න පුළුවන්, සාහිත්‍යකරණය වෙන්න පුළුවන්. මේ ශාස්ත්‍ර තුළ මේ යම්කිසි වූ පෙරලියක් කරපු චරිත තමයි මේ ඉන්නේ. ඒ වගේම තමයි මේ මට හිතුණා දැන් ප්‍රේමසිරි කේමදාස කියලා කියන්නේත් මේ ගුවන් විදුලි මහගෙදර සන්නාමයක් තනපු සමහරක් වෙලාවට මහා සංගීත දරයක විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රය තුළ මේ නිම්වලලු පුළුල් කරපු චරිතයක්. ප්‍රේමසිරි කේමදාස පිළිබඳව සුන්දර වූ මතක ඔබට මුණ ගැහිලා තියෙනවද කොහොමද? මෙහෙමයි ශාලා. ඒ කියන්නේ මාස්ටර්ව මම ඇත්තටම දැකලා නැහැ. මම මාස්ටර් ගැන අර විදියටම හදාරලා තියෙනවා. මොකද 94 අපි ගුවන්විදුලියට එනකොට මාස්ටර් ඒ ගුවන්විදුලියේ හිටපු අන්තිම කාලේ එතුමා එතකට රෝගාතුර වෙලා හිටියේ. කේමදාස මාස්ටර් කියන්නේත් මම හදාරනකට හම්බෙච්ච මහා විශේෂී චරිතයක්. එතුමාගේ අතින් පුදුමාකාර දක්ෂ ගෝලයෝ ටිකක් බිහි වෙලා තියෙනවා. අර අලුත් ශිල්පීන්ට තැන දීලා තියෙනවා. මොකද මම අහලා තියෙනවා එක කාලයකදී ඔය එච්.ආර්. ජෝතිපාලලාව නිහාල් නෙන්සල්ලාව එහෙම අර ප්‍රබුද්ධ ගණයේ ගායක ගායිකාවන්ගේ ගොඩට වැටෙන්නේ නැතුව අර ව්‍යවහාර භාෂාවේ තියෙනවා නේ පීචං ගායකයෝ කියලා. ඉතින් එහෙම කොන් කරද්දී මාස්ටර් හරියට එයාලට තැනක් ලබා තල්ලු කරලා හොඳ තැනක් හදලා දීලා තියෙනවා. ඒ වගේ මහා පුදුම අදහන්න වටින චරිතයක් මාස්ටර් කියන්නේ. මාස්ටර්ගේ මාස්ටර් හරි මේ දඩබ්බරයි හරි සැරපරුෂයි කියලා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධයිනේ. ඔහුගේ කුඩා කාලෙත් හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මාස්ටර් ගුවන්විදුලියට ආපු විදිහ. මාස්ටර් ගුවන්විදුලියට එනකොට මාස්ටර් O level කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ලියන දවසේම තමයි මාස්ටර්ට එයා ගුවන්විදුලියට වාදක මණ්ඩලයට බඳවා ගන්නවා කියලා තිබ්බ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට මාස්ටර් ඇප්ලිකේෂන් එක දාලා කැඳවීමක් ලැබිලා තියෙනවා. කැඳවීම ලැබිලා තියෙන්නේ හරියටම මේ මාස්ටර්ගේ O level දවසේ. ඉතින් ගෙදරින් අහලා තියෙනවා මෙහෙම මට ගුවන්විදුලියේ වාදක මණ්ඩලයට යන්න ඕනේ. මම ඒ ඉන්ටර්විව් එකට යන්නද කිව්වම ගෙදරින් අවසර දීලා නැහැ. මේ නෑ විභාගයට යන්න. විභාගෙ ලියලා ඕන එකක් කරන්න කියලා. ඉතින් හරියට මේ පැය භාගයක වෙනසක්ලු තියෙන්නේ. විභාගේ පටන් ගන්න තිබිලා තියෙන්නේ උදේ 10ට. ඉන්ටර්විව් එක තියෙන්නේ උදේ 10:30ට. මාස්ටර් විභාග ශාලාවට ගිහිල්ලා තියෙනවා. පේපර්ස් දුන්නාට පස්සේ මාස්ටර් පැය භාගෙන් උත්තර ටික ලියලා ප්‍රශ්න පත්‍රය ඉවර කරලා මේ ශාලාධිපතිට කිව්වලු මෙහෙම මට යන්න තියෙනවා. මේ ඉන්ටර්විව් එකකට මේ මාව මේ අවසර දෙන්න යන්න කියලා. ශාලාධිපති කියලා එහෙම යන්න දෙන්න බෑ. අනිත් ළමයිනුත් ඉවර වෙනකම් පැය දෙකම රැඳී ඉන්න කියලා. ඊට පස්සේ ආපහු මාස්ටර් මේසිකාවට ගිහිල්ලා දැන් කරගන්නම දෙයක් නැහැ. 10 මාට දැන් ගුවන්විදුලියට යන්නත් ඕනේනේ. මාස්ටර් හරි පුංචිනේ. හරි ඒ කියන්නේ ශරීර ප්‍රමාණයෙන් හරි පුංචි. අර මුළු ශාලාවම මීයට පිම්බා වගේ තියදී මාස්ටර් අර ඩෙස්ක් එක යටට රිංගලා ඩෙස්ක් එකට තට්ටු කරගෙන මහා අයියෙන් සින්දුවක් කියලා. සින්දුව කියනකොට දැන් මුළු ශාලාවම අර කඩිබුලක් වගේ ඇවිස්සෙනවානේ. දැන් හරිම නිශ්ශබ්ද තැනක කවුද මේ කෑගහ සින්දු කියන ළමයා කියලා හොයද්දි මෙයා හරි පුංචි හින්දා අර මේ සස්සේ රිංගලා ඇවිල්ලා තාප්පෙන් පැනලා ගුවන්විදුලියට ඇවිල්ලා තියෙනවා. ඕක තමයි ඉතින් මාස්ටර්ගේ ගුවන්විදුලිය ආගමනේ. ඕක තමයි කතාව. සහ මේ මාස්ටර් අම්මට හරියට ආදරය කරපු. ඒ කියන්නේ තමන්ගේ මෑණියට හොඳ පුතෙක්. පුදුම ආදරයක් දක්වපු චරිතයක්. මාස්ටර් ඔය සිම්පනි මේ ඔපෙරා එහෙම කරද්දී මං කියවලා තියෙනවා මේ එක කතාවක මාස්ටර්ගේ අම්මා එතකට රෝගාතුර වෙලා ඉඳලා තියෙන්නේ. මාස්ටර් අම්මා වෙනුවෙන් අම්මා කියන මේ සංගීත සංදවනියක් අම්මා වෙනුවෙන්ම නිර්මාණය කරලා දැන් ඒක පවත්වන්න තියෙන දිනයට අම්මට ඇවිල්ලා කිව්වලු දැන් හෙට සංගීත වැඩසටහන් පවත්වන්න තියෙනවා නම් අම්මට ඇවිල්ලා කියලා අම්මේ ලෑස්තිලා ඉන්න අවල් වෙලාවට මං එනවා අම්මව එක්කයි යන්න කියලා. ඉතින් උදේ කියලා මෙයා එදා රිහර්සල් වලට ගිහිල්ලා ආපහු දැන් ඇවිල්ලා අම්මව බලන්න එනකොට මෙයාට පාරෙදිම නිකන් අමුත්තක් දැනිලා. ඒ කියන්නේ ඒ පාර දිගටම සෙනග හිටියලු ගේට්ටු අරගෙන යනකොටම ගෙදරත් ගොඩක් සෙනගලු මාස්ටර්ගේ අම්මා නැති වෙලා. ඉතින් ඊට පස්සේ පහුවෙන්දා සිම්පනිය මෙයා කරලා තියෙනවා.
අර ශාලාව ඉස්සරහාම පුටුවක අම්මට වෙනම අම්මා කියලා ගහලා ආසනයක් වෙන් කරලා ඒ අම්මා කියන සංදවනිය අම්මා වෙනුවෙන් කරලා තියෙනවා. අර ඒ තරම් හරි සංවේදී ඔන්න වගේ කතන්දර බොහොමයක් තියෙනවා ශාරා. ඔය කලාකරුවෝ ගැන. කලාකරුවෝ ගැන දැන් අපි විවිධාකාර වූ ක්ෂේත්‍රවල කලාකරුවන් ගැන කතා කරා. දැන් මේ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට මේ ප්‍රේම් නොවූ ප්‍රේම එහෙමත් නැත්නම් ප්‍රේම කීර්ති දල්විස් ශූරින්වත් අපිට අමතක කරන්න බැහැනේ. ගුවන්විදුලියේත් බොහෝ කතා තිබෙනවා. එතුමන්ගේ වටා නිර්මාණය වෙච්ච අප දන්නා කතා තිබෙනවා, නොදන්නා කතා තිබෙනවා. එතුමන් පිළිබඳව දේවල් හොයලා බලලා නැද්ද කොහොමද? ඔව් එතුමා ගැනත් මම විස්තර හෙව්වා. ඒ කියන්නේ දැන් ඔය දැන්ට සමාජයේ පාවිච්චි ඒ කියන්නේ හොයන විස්තර නෙමෙයි මම එතුමාගේ නිර්මාණ ගැන විස්තර ගොඩාක් හෙව්වා. ඉතින් ඒත් හරිම සුන්දරයි. ඒ කියන්නේ එතුමා නිර්මාණය අර හිතලා මතලා පුටුවක් උඩට වෙලා මේසයක් උඩට වෙලා මම ගීතයක් ලියන්න ඕනේ කියලා ලියපු කෙනෙක් නෙමෙයි කවදාකවත් ප්‍රේමකීර්ති දල්විස් කියන්නේ. මේ අර කියන්නේ අර බස් ටිකට් වල පවා හිතට එන ගීත ලියපු කෙනෙක් එතුමා. ඔය දවසක් මේ මට ඔය කතන්දරේ කිව්වේ අපේ හඩ්සන් සර්මයි. ඔය ඒ කාලේ දැන් ඔය ගිහිල්ලා තියනවා නම් අපේ ගුවන්විදුලියට ගුවන්විදුලියේ තියෙන ලස්සන මැද මිදුලක්. මේ මැද මිදුල වටේටම තියෙන්නේ ලොකු කොරිඩෝ එකක්, ලොකු කණු තියෙනවා. අර හරි පෞරාණික සහ ප්‍රෞಢ බවක් ගුවන්විදුලියේ තාමත් තියෙනවා. ඉතින් ඔය ඒ කියන්නේ හරි දුක හිතෙනවා හඩ්සන් සර් කතාව කියනකොට හැම වෙලේම කියන්නේ ළමයෝ මේ ඔය කණුවක් ගානේ ඉස්සර ගුවන්විදුලියේ හිටියේ මහා දැවැන්ත මිනිස්සු. මේ ප්‍රේමකීර්ති දල්විස්ලා, දයානන්ද ගුණවර්ධනලා, කරුණාරත්න අබේසේකරලා, මඩවලේස් රත්නායකලා. ඉතින් අර එහෙම ගියාදී ඇත්තටම මට මැවිලා පේනවා මේ මිනිස්සු පතාකේ ඇති කියලා. මම දවසක් ඔය මගේ මේ Facebook එකේ සටහනක් තිබ්බා මේ ඒ කියන්නේ මට මෙයාලා පේන විදිහට මම ලිව්වා. ඒක මේ ඒ සටහන ඉතින් ඒකට පුදුම ප්‍රතිචාර මට ඒකට හම්බ වුණා. ගොඩක් අය කියලා තියෙනවා මේක පුළුවන් නම් ඒ අයි තාක්ෂණය දාලා මේක ෂෝට් ෆිල්ම් එකක් කරන්න කියලා. ඒ තරම් මට ඒක හරි ලස්සනට ලියවුණා. ඔය මේ දවසක් කොහොම ගුවන්විදුලි කොරිඩෝ එක කියන්නේ හරිම ප්‍රසිද්ධ කොරිඩෝ එකක්. ඒ කියන්නේ කලාකාරයෝ මේ ගායක ගායිකාවෝ ගීත රචකයෝ එහෙම ගිය තැනක් නෙමෙයි අපි මේ ගැවසෙන්නේ. ඉතින් දවසක් ප්‍රේමකීර්ති දල්විස් ඔය මල්කාන්ති නන්දසිරි මහත්මියගේ පළවෙනි ගීතය හදපු දාසුනේ කියන ගීතය ඒ කාලේ ගුවන්විදුලියේ මේ හැමදාම වගේ ගීත අලුතෙන් නිර්මාණය වෙනවා. සරල ගී කියලා වෙන වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට එක ආටිස්ට් කෙනෙකුට ගීත 3 ගානේ මේ නිර්මාණය වුණා. ඉතින් එදා ගීත තිබිලා තියෙන්නේ මල්කාන්ති නන්දසිරිගේ රූපා ඉන්දුමති මහත්මියගේ. ඉතින් ඒක ගීතයක් අඩු වෙලා මේ ගීත 3ෙන් ඊට පස්සේ මල්කාන්ති නන්දසිරි මහත්මිය කොරිඩෝ එකේ ප්‍රේමකීර්ති යනකට කිව්වලු මේ අනේ මල්ලියෝ මේ ගීතයක් අඩුයි මේ වචන ටිකක් ලියලා දෙන්න කියලා. ප්‍රේමකීර්ති කොලයක් අරගෙන අර කණුවේ බිත්තියකට හේතු කරලා තමයි ගීතය ලියලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා තියෙනවා මඩවලේස් රත්නායක. ගිහිල්ලා ඒක බලාගෙන ගිහිල්ලා පස්සේ ප්‍රේමකීර්තිට ඔෆිස් එකට එන්න කියලා. එතුමා එතකට සිංහල සේවා අධ්‍යක්ෂ හරිය ලොකු තනතුරක හිටපු එක්කෙනෙක්. එන්න කියලා කතා කරලා කිව්වලු ප්‍රේමකීර්ති ගීත ලියනවා නම් ওই විදිහට ගීත ලියන්න පුරුදු වෙන්න එපා. පිළිවෙල බිත්ති වලට කණු වලට හේතු වෙලා ගීත ලියන්න එපා. මේ ලියනවා නම් පිළිවෙලකට ලියන්න කියලා. ප්‍රේමකීර්ති දල්විස් මහත්තයාගේ වොයිස් කට් එක මං ගාව තාම තියෙනවා. එතුමා ඒක කියනවා ඒ අවවාදේ මට මාර විදිහට ඒක බලපෑවා කියලා. ඉතින් ඒ වගේ හරි මේ පුදුම සුන්දර මේ අර හරි අව්‍යාජ සහ මේ අර අපි ඔය දැන් කියනවනේ අමු සින්දු කියලා. ඇත්තටම අමු සින්දු කියන්නේ ඒවා තමයි මිනිසුන්ගේ ජීවිතය ගැන මිනිසුන්ගේ මේ සාමාන්‍ය පැවැත්ම ගැන ලියවෙච්ච ගීත තමයි ඇත්තටම ප්‍රේමකීර්ති මහත්මයා අතින් බිහිවුනේ. ඔය එතුමා කියනවා දවසක් ඔය තනිතරුවේ ගීතය එතකට එතුමාට මාරුවීමක් හම්බ වෙලා තියෙනවා රජරට සේවයට. රජරට සේවයට මාරුවීමක් හම්බ වුණාම නෑ කුණ්ඩුමනේ ගීතය මේ කුණ්ඩුමනේ ෆ්‍රෙඩි සිල්වා ගායනයට ගීතයක් අවශ්‍ය වුණාලු ප්‍රේමකීර්ති දල්විස්ගෙන් ගීතය ලියව ගන්න සහ වික්ටර් රත්නායකගෙන් ඒක මියුසික් කරගන්න. ඉතින් වික්ටර් රත්නායක මහත්මයාට ගිහිල්ලා කියලා එතකොට ප්‍රේමකීර්ති දල්විස් මේ රජරට මේ මාරුවීමක් ලැබිලා ගිහිල්ලා මේ දෙන්න ගිහිල්ලා තියෙනවා මේ රජරටට මෙයාව හම්බෙන්න ගියාට පස්සේ දැන් ප්‍රේමකීර්ති දල්විස් කියන්නේ මං අහලා
විස්තර හොයාගත්ත විදිහට එක තැනක හිටපු මිනිස්සෙක් නෙමෙයි. ඒ මුළු වටපිටාව පරිසරය ගමේ මිනිස්සු හැමෝම ආශ්‍රය කරන මිනිස්සෙක්නේ. ඉතින් ඔය මන්නාරම් පිටිවැල්ලේ ගීතේ ලියවිලා තියෙන්නේත් ඒ අර ඒ ආශ්‍රයෙන් තමයි. එකිනෙකට වෙනස් වූ චරිතවල සැඟවුණු කතා කොතරම් තිබෙනවාද? අද ඒ කතා එකින් එකට අපිත් එක්ක බෙදා හදා ගන්න ඇයගේ කතාවත් එකට මුසු කරමින් අපිත් එක්ක බෙදා හදාගන්නේ නිශාන්ති රණතුංග මහත්මිය ගුවන්විදුලිය තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ බොහෝ කාලයක් වැඩ කටයුතු කරලා බොහෝ අත්දැකීම් වලින් යුක්තව තමයි මේ විදිහට ඇයගේ අත්දැකීම් අද දවසේදී අපිත් එක්ක බෙදා හදාගන්නේ. දැන් ඒ සියලු කරුණු කාරණාත් එක්ක ඔබ දිහාටත් එක වතාවක් හැරිලා බැලුවොත් කන්නඩි ඉස්සරහට ගිහිල්ලා කාන්තා පාර්ශවය වෙන්න පුළුවන්, පිරිමි පාර්ශවය වෙන්න පුළුවන්. කී වතාවක් අපි අපේ සුන්දරත්වය බලනවද? සමහරක් වෙලාවට ඔබේ නිය පෙළ ගැන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබේ රූපලාවන්‍ය, එහෙමත් නැත්නම් මුහුණ, එහෙමත් නැත්නම් කොණ්ඩය, මේ හැම දෙයක් පිළිබඳව අපි දන්නවා ඔබ සැලකිලිමත් කියලා. හැබැයි මේ කාලයේ තාලයට අනුකූලව සමහරක් වෙලාවට අපි අඳින පළඳින විදිය, අපි කරන මෝස්තර රටා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන රටාවට ඔබට ගැලපෙන විදිහට කොහොමද අනුගත වෙන්නේ කියලා දෙන්නයි දැන් අපි මේ මොහොත ඔබට ළඟා කරන්නේ. ගුවන්විදුලිය කියලා කියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියලා කියන්නේ මේ මහා ගෙදර වගේ තැනක්. කලාකරුවන්ට හොඳ තෝතැන්නක් සපයපු තැනක්. නිර්මාණකරුවන්, ගායක ගායිකාවන් වෙන්න පුළුවන්, හඬ කැවීම් ශිල්පීන් වෙන්න පුළුවන්, නිවේදක නිවේදිකාවන් වෙන්න පුළුවන්, අද්විතීය ගණයේ නිර්මාණකරුවන්ව බිහි කරපු තැනක්. ඒ වගේම වර්තමානයේ වෙනකොටත් මේ ඒ විදිහේ අද්විතීය ගණයේ දක්ෂ ගායක ගායිකාවන් වෙන්න පුළුවන්, නිර්මාණකරුවන් වෙන්න පුළුවන්, නිවේදක නිවේදිකාවන් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක්ට හොඳ තෝතැන්නක් සපයන්නා වූ තැනක් කියලා මම විශ්වාස කරනවා. ඒ ගුවන්විදුලියේ මේ සරල ගී ඈත අතීතේ නිර්මාණය වුණා. ඒ සරල ගී තුලින් තමයි විශිෂ්ට ගණයේ නිර්මාණකරුවන් මේ මහ පොළොව තුර නිර්මාණය වුණේ. අදටත් ඒ විදිහටම ඒ කර්තව්‍යයන් සිද්ධ වෙනවද නැත්නම් යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද? කොහොමද අතීතය සහ වර්තමානය අතර ගැළපුම? ඔයා කිව්වනේ අර ගුවන්විදුලියේ මහ ගෙදරක් කියලා. ඇත්තටම හැම කලාකරුවෙක්ගේම මහ ගෙදර. ඒ කියන්නේ බොහෝ අයගේ මහ ගෙදර මේ ගුවන්විදුලිය. මොකද ඒ කාලේ වෙනකොට ලංකාවටම තිබ්බේ ජාතික ගුවන්විදුලිය විතරයි. ඉතින් ඕන කෙනෙක් ගුවන්විදුලිය හරහා තමයි එන්න ඕනේ. දැන් නම් මම හිතන්නේ channel 50කට එහා පිරිසක් මේ ප්‍රමාණයක් ගුවන්විදුලි නාලිකා තියෙනවා. ගුවන්විදුලියේ ඒ කාලේ හැම ශිල්පියෙක්ම ඒ කියන්නේ ගායක ගායිකාවක්ම විශාල මේ ග්‍රේඩ් වෙනවා. ඒ කියන්නේ කැටගරි වෙනවා. ශ්‍රේණිගත වෙනවා. කොහොමද ඒ කැටගරි ශ්‍රේණිගත වෙන්නේ? ඒක මේ කියන්නේ මේ වෙනම විනිශ්චය මණ්ඩලයක් තියලා හැම ශිල්පියෙක්ම ඒ ඔඩිෂන් එකට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දුන්නට පස්සේ ඒ කියන්නේ සම්භාව්‍ය විනිශ්චය මණ්ඩලයක්. ඒ විනිශ්චය මණ්ඩලය කවුද කියන එක පිටට දෙන්නෙත් නැහැ. ඉතින් A B C කියන ග්‍රේඩ් තුන තමයි මේ ශ්‍රේණිගත හම්බ වෙන්නේ. තාමත් ඒ මේ ශ්‍රේණිගත කිරීම කරනවා. ඒ ශ්‍රේණිය කියන්නේ ඉතාමත් හොඳම ග්‍රේඩ් එක. ඊට එහා ග්‍රේඩ් උත් තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පීනුත් ඉන්නවා. දැනටත් විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පීන් ඉන්නේ 14යි. මේ ළඟදිම ඈතකදී අපි නන්දා මාලිනී මහත්මියට අපි උපහාර උත්සවයක් පැවැත්වුවා. එතුමිය මතක් කරා එතනදී මේ 14 දෙනා ඉන්නේ කියන එක. ඉතින් ඒ වගේ B ග්‍රේඩ් එක හම්බ වෙනවා. C ග්‍රේඩ් එක හම්බ වෙන්නේ අර සරලගී මේ ඔඩිෂන් එක සඳහා සම්මුඛ මේ පරීක්ෂණයට සහභාගී වුණා කියන. ඉතින් ගුවන්විදුලිය හරහා තමයි මේ ඒ කියන්නේ මම මේක අවස්ථාවක් කරගන්නවා ඉෂාරා. දැන් තාක්ෂණය දියුණුයි. ඒ කියන්නේ මිනිසුන්ට අවස්ථාවන් වැඩිනේ. ඉස්සර එකම එක මේ නාලිකාවක් තිබ්බට දැන් ඒ කියන්නේ Tamanට ඕන නම් Tamanට ඇත්තටම මුදල් තියනවා නම් තාක්ෂණය ඕනම කතා කරන්න පුළුවන් ඕනම කෙනෙක්ව ගායකයෙක් කරන්න පුළුවන් මේ අලුත් තාක්ෂණයත් එක්ක. අර ඒ කාලේ මේ ක්ලැරන්ස් විජේවර්ධන කිව්වලුනේ අනාගතයේදී කම්පියුටර් මේ ගීත ගයාවි කියලා. දැන් ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මම ওই ෆීල්ඩ් එකේ ඉන්න හින්දා මම මියුසික් කම්පෝසර් කෙනෙක් හින්දා මම දන්නවා. සමහර මේ ඒ කියන්නේ සින්දු කියන්න එන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මම කියන ගුවන්විදුලියේ නෑ
පිට වෙනත් තැන්වලට. දැන් ඔය ප්‍රයිවට් ස්ටුඩියෝ එහෙම තියෙනවානේ. ඉතින් අර ගොඩාක් අයගේ මේ වොයිස් එක රේන්ජ් එක පිච් එක හදන්නේ software එකේ. ඉතින් අර ඒ වගේ ආටිස්ලා කියන්නත් බෑ. ඒ වගේ ඔය නවක මේ ගායක ගායිකාවන්ට ලයිව් සින් කරන්න බෑ කවදාවත්. ඒ කියන්නේ රෙකෝඩින් එක ඕකේ රෙකෝඩින් එක කරලා software එකෙන් හරි රේන්ජ් එකේ තියලා හරි පිච් එකේ තියලා සින්දුව එළියට දාන්න පුළුවන්. හැබැයි සජීවී ගායනයක් සජීවී ගායනයක් කරන්න බෑ. හැබැයි ඒක ගුවන් විදුලියේ උන්නේ නැහැ. ගුවන් විදුලිය කවදාවත් එහෙම ප්‍රමිතිගත කරේ නැහැ. සින්දු කියන්නේ බැරි අය. දැනටත් එහෙම තමයි. ඒ කියන්නේ ඔහුට හැකියාවක් නැත්තම් උපදේශයක් දීලා තව ටිකක් පුහුණු වෙන්න වෙලා එන්න කියලා අවවාදයක් දීලා පිටත් කරනවා ඇරෙන්න කිසිම දවසක ඒ කියන්නේ අර ඒ මට්ටමට ආවේ නැත්තම් කවදාකවත් ඒ ග්‍රේඩ් එකක් හම්බ වෙන්නේ නැහැ ගුවන් විදුලියෙන්. සහ දැන් ඇත්තටම ඉන්නවනේ අලුත් පරපුර මාර පුදුම දක්ෂයෝ ඉන්නවනේ. එයාලා දන්නේ ගුවන් විදුලියේ මෙහෙම දෙයක් වෙනවයි කියලා. මොකද මේ මට තියෙන අත්දැකීම මම නම් කියන්නේ මගේ හොඳම මිතුරෝ දෙන්නේ ඒ කියන්නේ මේ ඔවුන් නළුවෝ වෘත්තීය නළුවන් සහ දැන් මේ කියන ගායන ශිල්පීන් විදිහටත් කටයුතු කරනවා මගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා සිං කරලා ගිහිල්ලා තියෙනවා මේ නොම යන මිනිසුන් එකට. ඉතින් මේ මෑතකදී දවසක් මට කතා කරලා කියනවා දැන් ගොඩක් තියෙනවානේ පිටරට සංචාරය මේ සංගීත වැඩසටහන් වලට යන්න මේගොල්ලෝ දැන් ඕස්ට්‍රේලියා හරි ඇමරිකාවල හරි ෂෝ එකකට යන්න මේ පෙබ්‍රවාරි ලබන අවුරුද්දේ මේගොල්ලෝ දැන් වීසා දැම්මහම අර ටීම් එකටම වීසා හම්බෙලා මේ දෙන්නට විතරක් හම්බෙලානේ. හේතුව මේගොල්ලෝ වෘත්තීය තියෙන්නේ මේ නළුවෝ කියලා. ඒ කියන්නේ රංගන ශිල්පීන් කියලා. ඊට පස්සේ එතන ඔෆිස් එකෙන් කතා කරලා කියලා තියෙනවා බලන්න වීසා එක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් යන්නේ මේ වැඩේටනේ. එතකොට මේකේ ඔයගොල්ලෝ ගායකයෝ කියන්නේ එක ඔප්පු කරන්න අපිට මොන හරි ඕනේ ඩොකියුමන්ට් එකක්. ඊට පස්සේ මට කතා කළා අපේ ප්‍රෝග්‍රෑම් එකේ සිං කරා කියන එකට ඩොකියුමන්ට් එකක් මොකක් හරි ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මම අපේ වර්තමාන සභාපතිතුමත් එක්ක කතා කරලා අපි ඒක හරි ක්‍රමවේදයකට සභාපතිතුමත් කිව්වා නෑ නිශාන්ති. අපි ඒගොල්ලන්ට එන්න කියමු අපේ ඔඩිෂන් එකට. ඒ කියන්නේ සරලගේ හඬ පරීක්ෂණයට. එතකොට එයා දක්ෂයෙක් නම් අනිවාර්යයෙන්ම එයාව තේරෙනවා ඔහු සරලගේ ශිල්පියෙක් විදිහට ඔහු ශ්‍රේණිගත වෙනවා. ඉතින් මම ඒ දෙන්නට කිව්වා ඒ දෙන්න හරි කැමැත්තෙන් බාරගත්තා. මොකද ඒ දෙන්නට ඇත්තටම හොඳට සිං කරන්න පුළුවන් දෙන්නේ. සරලගේ ඔඩිෂන් එකට ඇවිල්ලා ඔඩිෂන් එක පාස් වුණා. ඉතින් අපේ මේ ගුවන් විදුලියෙන් මේ නිකුත් වෙන ලියුම ගුවන් විදුලි සරලගේ ගායකයෙක් කියන එක ඒක මුළු ලෝකෙ වටේම පුදුම විදිහට පිළිගන්න ලියුමක්. ඒක ඔය අලුත් පරම්පරාව දන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තට ඒගොල්ලන්ට වරද්දක් කියන්නත් බෑ. මොකද ඒගොල්ලන්ට අර දැන් මේ පණිවිඩය හම්බ වෙන්නේ ඒගොල්ලන්ට ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් විතරයි. නැත්තම් ඕනෑ තරම් මාර්ග තිබෙනවා නේද? මම ඒ හින්දා මේක අවස්ථාවක් කරගන්නවා. දැන් ඔය පුදුම දක්ෂ ළමයි ටිකක් ඉන්නවානේ අලුතෙන් ඇවිල්ලා එන්න ගුවන් විදුලියට. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම්ස් වලට නාවත් කමන්නේ ගුවන් විදුලියට ඇවිල්ලා මේ සරලගේ හඬ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා ඔයාලා කැටගරි වෙන්න. ඒ ගුවන් විදුලි ශ්‍රේණිගත ශිල්පියෙක් කියන මේ නම ලබා ගන්න. මොකද ඔයාලට ඒක හරි වටිනවා ඔයාලගේ ඉදිරි කටයුතු වලට. ඉතින් එහෙම තමයි අර දැන් ඔබ ඇහුවානේ අර සරලගේ තාමත් සරලගේ නිර්මාණය වෙනවා. දැනටත් අපි සරලගේ මේ වැඩසටහන් කරනවා අලුත් නිර්මාණ හැදෙනවා. මේ ඒ කියන්නේ අර ඒ වැඩ ටික නවත්තලා නැහැ ගුවන් විදුලියේ නිර්මාණ මේ වෙනකනොත් මේ බිහි වෙනවා. සුන්දර කතා බහක් තුළයි අපි මේ විදිහට නිරත වෙලා ඉන්නේ. මං හිතන්නේ මේ නිශාන්ති මහත්මිය කියලා කියන්නේ මේ බොහෝ අත්දැකීම් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ තිබෙන කෙනෙක්. දැන් ඊළඟට මට තියෙන ගැටලුව තමයි දැන් නිවේදිකාවන්ට ඒ වගේම තමයි විනෝද සමය ඇතුළු කොටගත් ඉවක බිහි වුණු නාට්‍ය කලාව පිළිබඳව. මේ දේවල් වර්තමානයේ තුලත් සිද්ධ වෙනවද? කොහොමද මේ එකතුව? ඒ වගේම තමයි බයිලා කලාවට කොයි වගේ තැනක්ද ගුවන්විදුලිය තුළ තිබුණේ කියන කාරණාව ඉස්මතු කිරීම වැදගත්. ඔව්. නිවේදිකාවන්ට තාමත් ගුවන් විදුලියේ දොර ඇරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකනුත් ඒ කියන්නේ අදත් අපි ඔඩිෂන් තියනවා. ඒ කියන්නේ කාට හරි මේ තමන්ට හිතෙනවා නම් තමන්ට හැකියාවක් තියෙනවා, කතන හැකියාවක් තියෙනවා කියලා ආයුධම් කරන්න පුළුවන්. හැබැයි අපි ඔඩිෂන් එකක් තියනවා. හොඳ විද්‍යාත් ඔඩිෂන් බෝඩ් එකකින් තමයි ඔබව තේරෙන්නේ. සහ ප්‍රමිතියක් තියෙනවා. ගුවන් විදුලියේ හැමදාම මේ ප්‍රමිතිය රැකගෙන තමයි යන්නේ. අපි ප්‍රවෘත්ති කියද්දී උනත් භාෂාවේදී වුණත් සජීවී මැදිරියක වුණත් අපේ තියෙනවා ඒ කියන්නේ අනිත් පුද්ගලික නාලිකා වලට වඩා අනන්‍ය වූ භාෂාමය විලාසයක් අපිට තියෙනවා.
ඔය ඇහුවේ මේ ඔය විනෝද සමය විනෝද සමය එතනින් එහාට ගිහිලා නාට්‍ය කලාව බයිලා කලාව දැනටත් ඒ වැඩසටහන් කරගෙන යනවා. දැන් ඔය විනෝද සමය වගේ ප්‍රෝග්‍රෑම්ස් ඇත්තටම ඒ කාලේ දැන් ඇනස්ලි ඩයර්, සැමුවෙල් රොඩ්රිගෝ, බර්ටි ගුණතිලක එතුමන්ලා තුන්දෙනාම දැන් අපි අතර නැහැ. ඉතින් අපිට ලොකු අඩුවක් තියෙනවා මේ වගේ අර ප්‍රහසන ශිල්පීන්ව හොයාගන්නේ කොහෙන්ද කියලා. අපි විටින් විට ඔඩිෂන් කරනවා. ඒ කියන්නේ මෙහෙම කාට හරි හැකියාවක් තියෙනවා නම් ඔහු නිවේදකෙක් වෙන්නම ඕනේ. ඔහු ඔය ප්‍රහසන ශිල්පියෙක් නම් අපි ඔඩිෂන් කරනවා නාට්‍යවලට, ඒ කියන්නේ හඬ කැවීම් ශිල්පයට, රේඩියෝ ඩ්‍රාමා වලට ඕන කෙනෙකුට හැකියාව තියෙනවා මේ එන්න. ඒ කියන්නේ ගුවන්විදුලියත් එක්ක එකතු වෙන්න. ඒ කියන්නේ ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ. ගුවන්විදුලියේ ඒ කියන්නේ රේඩියෝ ඩ්‍රාමා ඒ දවස්වල හරිම ප්‍රසිද්ධයි. මුවන් පැලස තාම මේ ප්‍රචාරය වෙනවා හැම සවදාම. වාජිරා, හන්දියේ ගෙදර ඔය වගේ ඒ කියන්නේ ගුවන්විදුලියේ බ්‍රෑන්ඩඩ් වෙච්ච මේ නාට්‍ය යුගයක් තිබ්බා. ඊට පස්සේ රූපවාහිනිය ආවත් එක්ක ඉතින් පොඩ්ඩක් ගුවන්විදුලියේ අහන එක ඒ කියන්නේ නාට්‍ය අහන එක අඩු වුණා. ඒ වුණාට ඔය මුවන් පැලස් වගේ නාට්‍ය තාම මිනිස්සු අතර හරිම ජනප්‍රිය නාට්‍යයක්. හොඳයි. ඒ ජනප්‍රියත්වය, ඒ වැදගත්කම අදටත් ගුවන්විදුලියේ සතුව තිබෙන බව තමයි දැනගන්න. මේ නිවේදිකාවන්ටත් ඒ හා සමාන නිවේදිකාවන්ටත් ඒ විදිහටම දැනටත් අපි විටින් විට ඔඩිෂන් කරනවා. ඕනම කෙනෙකුට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාලා තියන්න. අනිවාර්යයෙන්ම කැඳවීමක් ලැබෙනවා. හොඳයි. ඒ කරුණු කාරණා දැන කියා ගැනීම වැදගත්. දැන් නිශාන්ති මහත්මියගේ දැන් වෘත්තීය ජීවිතය පිළිබඳව බොහෝ දේවල් අපි පිරික්සුවා. ඒ වගේම තමයි ගුවන්විදුලිය පිළිබඳව බොහෝ දේවල් දැන කියා ගත්තා. ඒ අතර මට හිතෙනවා අපිට යම් කිසි දෙයක් මගේ අරුණාද කියලා ක්‍රීඩිකාවක් නේද ඔබ? ඔව් මම ඒ කියන්නේ මං කිව්වා නේද පුංචි කාලේ ඉඳන් මං ක්‍රීඩාවට යොමු වෙලා තියෙන්නේ කියලා. සහ මේ ඕනම පුද්ගලයෙක් මොන හරි ක්‍රීඩාවක් කරන්නත් ඕනේ මේ ඉෂාරා. මම කැරම් ප්ලේ කරා පුංචි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගැහුවා නෙමෙයි මම තාමත් ඔය ඉඳලා හිටලා සෙල්ලම් කරනවා අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ටීම් එකට සෙල්ලම් කරනවා. මම 2013 ඕල් අයිලන්ඩ් චැම්පියන් වුණා කැරම් කේවල වලින්. එහෙමත් ඉතින් මගේ වෙනම කොටසක් තියෙනවා. හොඳයි. ඒ වෘත්තීය ජීවිතේන අපි මෙතෙක් පිරික්සුවේ ඒ වගේම තමයි ඒ වගේම ඔබ දැන් මේ කතා බහට පෙර ආතුව කිව්වා මේ 50%ක් මගේ වෘත්තීය නම් ඉතුරු 50% මගේ පෞද්ගලික ජීවිතය කියලා. ඒ ගැන කතා කරනකොට මේ ආදරණීය මවක් විදිහට ආදරණීය බිරිඳක් විදිහට ඔබට පැවිදිලා තියෙන රාජකාරී ඒ වගේම තමයි ඒ සුන්දර මේ පෞද්ගලික ජීවිතය පිළිබඳවත් දරුදරුව පිළිබඳවත් මතක් කරන්න ඕනේ. මම හිතන්නේ අපි ඉදිරියේදී ඔබේ ආදරණීය සැමියා පිළිබඳව කතා කරන අපි ආදරණීය අම්මා කෙනෙක් විදිහට ගත කරන්නා වූ සුන්දර ජීවිතය. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඉෂාරා. දුව දෙන්නම දැන් පුතා තාම මේ කැම්පස් ඇපිට් කැම්පස් එකේ දෙවනි වසරේ එයා IBM International Business Management හදාරනවා. ලබන අවුරුද්දේ යාගේ ඩිග්‍රී එක ඉවර වෙනවා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා එයා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්. මේ වෙනකොට එයා හෝම්ලෑන්ඩ්ස් වල ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මට ඉතින් හරිම සතුටුයි දුවයි පුතයි. ඒ කියන්නේ මට කිසිම බරක් දුන්නේ නැහැ. මොකද මම රාජකාරී බහුල කෙනෙක්. අර එයාලගේ වැඩත් මම හොයලා බැලුවේ නැත්තේ නෑ. එයාලගේ පස්සෙන් හිටියා. හැබැයි කවදාක එයා ඒගොල්ලන්ට අවබෝධයි මං කොච්චර වැඩ කරන කෙනෙක්ද කියලා. ඉතින් මට මගේ වැඩ ටික බැලන්ස් එකේ කරගෙන යන්න ඒගොල්ලන්ගේ මට මාර සපෝට් එකක් හම්බුණා. මේ හැම දෙයක්ම සමබරව කරගෙන යාම මම හිතනවා කාන්තාවකට හරි වැදගත් කියලා. කාන්තාවන්ට ඔක ඈත අතීතයේදී ලැබිච්ච දෙයක් බොහෝ කර්තව්‍යයන් එකවර කිරීමේ හැකියාව. ඒ කර්තව්‍යයන් එකවර කිරීමේ හැකියාවත් එක්ක මේ සා දුරක් එන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්න ඇති. සහ මේ ඔබේ ජීවිතයේ කිසියම් වූ අපි කියනවා මේ අපි ආදර්ශයට ගන්න චරිත මම මෙයා වගේ කෙනෙක් වෙන්න ඕනේ වචනයක් අහන්න නැතුව මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල වැඩ කටයුතු කරන එක ලේසි පහසු නෑ. ඔබ එවැනි චරිතයක් වචනයක්වත් අහගෙන නැතුව හරි Tamanගේ පෞරුෂය හරි හොඳින් විද්‍යාමාන කරන කෙනෙක් කොහොමද ඒ පෞරුෂත්වයේ සමබරතාවය ඉස්සරහට අරගෙන යන්නේ කාන්තාවක් විදියට? මෙහෙමයි කාන්තාවක් වුණාම වැදගත්ම දේ තමයි මැනේජ්මන්ට් කියන්නේ. ඒ කියන්නේ කාලකලමනාකරණය. දැන් සාමාන්‍යයෙන් අපේ කාන්තාවෝ ඉන්නවා
ඒක මං හරිම කැමතියි කාන්තාව ලස්සනට ඉන්න ඕන. ලස්සනට ඉන්නවා කියන්නේ ගෙදරින් එළියට බහින කර නෙමෙයි ගෙදරදීත් ලස්සනට ඉන්න ඕනේ. දරුවන්ට ප්‍රියමනාප විදියට, සැමියාට ප්‍රියමනාප විදියට, අසල් වාසීන්ට ප්‍රියමනාප විදියට මේ ඉන්නවා නම් දැන් ගොඩක් අය අහන ප්‍රශ්න තමයි අනේ අපිට ඔයාට වෙලාවක් නැහැ. අපි කොහොමද ඔච්චර වැඩ කරන්නේ? ඒක බොරු කතාවක්. ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි මම. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඔබ කියපු විදිහට ඒ කියන්නේ මම ගැන කියනවනම් මම ශබ්ද පරිපාලිකාවක්, මම නිෂ්පාදිකාවක්, මම පොතක් ලියලා තියෙනවා, මම මියුසිකල් ෂෝස් ගීත පද රචනය ඔව් ගීත රචනය කරනවා. සාමාන්‍ය විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට TV and රේඩියෝ ඇකඩමි එකේ මම ලෙක්චර්ස් වලට සහභාගීත්ව වෙනවා. ඕල් රවුන්ඩර් කෙනෙක් බොහෝ කර්තව්‍යයන් කරන කෙනෙක්. ඒ ASCII ක්‍රිකටුත් ගහනවා. ඉතින් ඒක අර කාන්තාවන්ට වෙලාව නැහැ කියන කතාව නම් පිළිගන්න ඕන කෙනෙකුට උවමනාවක් තියනවා නම් Taman ප්‍රයොරිටි දෙන්න ඕනේ මොනවටද කියලා එහෙම බැලන්ස් කරගෙන මැනේජ් කරගෙන හරිය ලස්සන සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් හැම කාන්තාවකටම. නිශාන්ති රණතුංග කියන ඒ ආදරණීය කලාකාරණියගේ ජීවිතය බොහෝ පැතිකඩ පිළිබඳව අපි කතා කරා. හැබැයි මේ ආදරේ කියන කාරණාවත් කාන්තාවකට අවශ්‍යම කාරණාවක්නේ. දැන් ගුවන්විදුලි මහගෙදර තුළින් ආදරයත් මුණ ගැහිම හරි සුවිශේෂී කියලා මට හිතෙනවා. නිශාන්ති අක්කේ මේ කොහොමද ඔබට ඔබේ ආදරය මුණ ගැහෙන්නේ? ඒ ආදරණීය චරිතය ගැනත් මතක් කිරීම වැදගත්. මගේ ඒ කියන්නේ ස්වාමියා සුජීව හරිචන්ද්‍ර මම හිතන්නේ ලංකාවම දන්න චරිතයක්. ඔහු නිවේදකයෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක්. දැනට වුණත් ඒ කියන්නේ ලංකාවේ තියෙන ඕනම ටීවී channel එකක, රේඩියෝ channel එකක විනාඩි 10කට සැරයක් ඔහුගේ හඬ යනවා. ඒ කියන්නේ ඔහු ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් වලට එතුමාව මට හම්බ වෙන්නේ ගුවන්විදුලියේදී. ඒ කියන්නේ මම කියවනේ එතුමා ඒ කාලේ ඔහු අන්තිම කාලේදී ඔහු වෙළඳ සේවා අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරා. අපි ගුවන්විදුලියට එනකොට එතුමා නිවේදකයෙක්. ඉතින් අපි එකට තමයි මැදිරිවල රාජකාරී කරේ. ඒ හේතුව නිසා මම එකට මුණ ගැහුණා, එකට ප්‍රෝග්‍රෑම් කරා. එහෙමම තමයි ඔය මොකක් හරි බැඳීමක් ඇති වෙන්නේ. ඉතින් මටත් හිතුණා ඉතින් මොකද මේ විශේෂයෙන්ම අපි මේ ඒ කියන්නේ හොඳ තේරුම් ගැනීමක් අවශ්‍යයිනේ හොඳ පෞල් ජීවිතයක් ගෙනියන්න නම් ඒ කියන්නේ දැන් මගේ ෆීල්ඩ් එකේම කෙනෙක් මාව දාන්න කෙනෙක් ඒ කියන්නේ මගේ රාජකාරී බහුල ප්‍රමාණය ගැන දාන්න කෙනෙක් අවබෝධයක් තියෙන කෙනෙක් වුණාම මට හරි ලේසි මගේ වැඩ ටික කරගන්න. ඒ වගේම තමයි මම දන්නවා සුජීවට මොනවද තිබුණ වැඩ කොහොමද එයාගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම උදව් වෙන්න ඕනේ. අපි දෙන්න හරියට ඒ කියන්නේ සුජීවගේ ප්‍රෝග්‍රෑම් වලට සහ මගේ ප්‍රෝග්‍රෑම් වලට මගේ හැම ප්‍රෝග්‍රෑම් එකකම සුජීව හිටියා. සුජීවගේ හැම ප්‍රෝග්‍රෑම් එකකමත් මං හිටියා. ඒ කියන්නේ අර ගුවන් විදුලියෙම හම්බෙච්ච ගුවන් විදුලියෙම නිර්මාණය වෙච්ච කපල් එකක් තමයි අපි දෙන්න. ඉතින් අපි විවාහ වුණේ වෙලා දරුවෝ දෙන්නෙක් මම කලින් සඳහන් කරා. සුජීව ඒ කියන්නේ හදිසි රෝගී තත්ත්වයක් නිසා දැන් අවුරුද්දකට පෙර අපෙන් සමුගත්තා. හැබැයි ඒ මතක තියෙනවා තාම. ඒ මතක තියෙනවා කියලා මටත් හිතුණා මේක අපි මේ පෙර කතා බහවලදී මේ එතුමන් ගැන කතා කරනකොට මේ අවුරුද්දකට පෙර ආතව අභාව ප්‍රාප්ත වෙලා කියලා එහෙම කාරණාවක් මට දැනුන්නේ නැහැ. නැති වුණත් ඔබගේ ජීවිතය ඇතුලේ මට හිතෙනවා ඔහු තාමත් ජීවත් වෙනවා කියලා. ඔව් ඒක තමයි මේ මං ඉෂාරා කිව්වේ. ඒ කියන්නේ අර සුජීව එනවුන්ස කෙනෙක්නේ සහ අර හැම වැඩසටහනකදීම මාත් එක්ක හිටපු නිසා තාම මට දැනෙන්නේ සුජීව නැහැ කියන එක. සහ මං අර කිව්වේ අර නොවන මිනිසුන් මං වැඩසටහන් මාලාවක් කරා කියලා පටිගත කිරීමේ වැඩසටහන. ඒ හැම වැඩසටහනකම කතනෙන් දායක වුණේ සුජීවගේ වොයිස් තමයි ගියේ. මේ ඊයේ පෙරේදාත් ඔය අවුරුද්දේ අපේ පින්කමට සහභාගී වුණා මල්කාන්ති නන්දසිරි මේ මහත්මිය. සුජීවගේ ෆොටෝ එකක් ගහලා තියෙනවා සාලේ. ඊට පස්සේ ඒක දයන් අයියා ගත්ත ෆොටෝ එකක්. දයන් අයියාම ඒක රාමු කරලා ගෙනල්ලා ගෙදර එල්ලුවේ. මල් මාලයක් දැම්මේ නැහැ මං ඒකට. මේ මල්කාන්ති ආන්ටි ආව ගමන් මට කිව්වේ පුතේ මේකට මේ මල් මාලයක් දාන්න කියලා. ඊට පස්සේ මං එයාට කිව්වේ සුජීව නෑ කියන හැඟීම මං කැමති නෑ මට එනවට. අර ෆොටෝ එක දැක්කට කමන්නේ අර මල් මාලයකුත් එක්ක යාව දකින්න මං අකමැති ආන්ටි. හින්ද ඔහොම තිබ්බදින් කියලා. ආදරේ හරි සුන්දරයි. මේ ආදරේ සුන්දරව ඉස්සරහට අරගෙන යනකොට මේ විවාහ වෙන්න කලින් පුංචි බාධා එහෙම ඇවිල්ලා තිබ්බේ නැද්ද? පෞල් පරිසරයන්ගෙන් ආදරේ සුන්දරවම කලාගෙන ගියාද? ඔව්. ඒ කියන්නේ දැන් සුජීව මගෙන් ඇහුවට පස්සේ මම අපේ ගෙදර මගේ අම්මට කිව්වා
මගේ තාත්තා මම පුංචි කාලෙම නැතුනේ මේ අයියා තමයි ඉතින් මාව බැලුවේ ඊට පස්සේ අයියායි මගේ ඥාතිනුයි. ඉතින් අර එහෙම ලොකු බාධාවක් ආවේ නැහැ. ඉතින් සුජීව ඒ කියන්නේ එකම තැන වැඩ කරන්නේ එකම ෆීල්ඩ් එකේ අපි ඉන්නේ. සුජීව වෙලා ගෙදරටත් මේ මං ගැන කිව්වට පස්සේ එයාලත් කැමති වුණා මට. තාමත් ඒ කියන්නේ සුජීවගේ ඥාතීන් මේ ඒ කියන්නේ සුජීවට වැඩි මට ආදරේ. සුජීවගේ අම්මගෙත් ඒක තිබ්බා. පුදුම ආදරයක් ඉතින් අර මට තියෙනවා එයාලගේ තාම. බොහෝ කාරණා අපි කතා කරා ඇයගේ ආදරය ගැන ඇය ආදරණීය මවක විදිහට කොහොමද ජීවිතේ ඉස්සරහට අරගෙන ආවේ කියන කාරණාවන් පිළිබඳව බොහෝ දේවල් කතා කරා. දැන් ගුවන්විදුලිය තුළ ඔබ බොහෝ කාලයක් වැඩ කටයුතු කරලා දැන් ආපස්සට හැරිලා බැලුවාම සූති කරන්න මතක් කරන්න බොහෝ දෙනෙක් ඇතේ. ඒ මතක් කරන අයට ඒ වගේම තමයි ජීවිතයේ මේ තාක් දුර එන්නට සවිය සපයපු අය අපි මතක් කරමු ස්තුතිවන්ත වෙමු. ඔව් එහෙම චරිත කීප දෙනෙක් ඉන්නවා මේ ඉෂාරා. පළවෙනි එක්කෙනා සුජීව මගේ හස්බන්ඩ් සහ මං කිව්වේ අපේ හඩ්සන් සමරසිංහ මේ අපේ හිටපු සභාපතිතුමා චන්ද්‍රපාල් ලියනගේ අපේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මම ওই ප්‍රෝග්‍රෑම්ස් කරද්දි සහ මේ වැඩසට මේ පොත ලියාගෙන යන කාලය තුල ඇත්තට මම ඔය චරිත ඇහැට දැකලා නැහැනේ මම සජීවව හම්බෙලා නැහැ. මට හම්බෙච්ච මූලාශ්‍රයත් තොරතුරු උනත් මම ඒක දෙපාරක් හරිද කියලා බලලා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකකට හෝ පොතට ඇතුළත් කරේ. ඉතින් මම ඒව ගැන විස්තර හොයලා හරියටම සාක්ෂාත් කරගත්තේ අජන්ත රණසිංහ. ඔහු එතකට අපේ උපදේශකවරයෙක් විදිහට වැඩ කරා. තිලකරත්න කුරුවිට බණ්ඩාරස, ස්වර්ණ ගුණවර්ධන, චන්දන තිලකරත්න. අන්න ඒ වගේ මගේ මේ කලා කටයුතු වලට උදව් කරපු ගොඩ දෙනෙක් ඒ වගේ හිටියා. ඊට අමතරව කියන්න ඕනේ දැන් මගේ ඔය සංගීත වැඩසටහන් වලදී ඔය මගේ ගීත රචනා කලාවට යොමුමේදී මූලිකවම මට ඒකට ආරාධනා කරේ නිහාල් ප්‍රියන්ත, රෝහණ ධර්මකීර්ති ඒ වගේ ඒ හැමෝටම මම ස්තුති කරනවා. ඒ ස්තුතියත් වගේම තමයි මේ දැන් අපි මේ වැඩසටහන මේ අපි කතා බහ කරානේ. එතෙන්දී ඔබ කියනවා මම පුදුම විදිහට ආදරය කරන රසාවක් කියලා මේ ශබ්ද පරිපාලන වෘත්තිය. එහෙමත් නැත්නම් මියුසික් කම්පෝස් කරන එක ඔබගේ වෘත්තියට පුදුමාතරම් ආදරෙයි කියලා. ඒ ආදරයට හේතුවක් ඇති. මෙහෙමයි. හුඟ දෙනෙක් මං අර ඔයාට ඉස්සෙල්ලත් කිව්වනේ මේ මං ගොඩක් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ එක වැඩක් ඉවරෙද්දි මම තව වැඩක් පටන් ගන්නවා. මම කොයිම වෙලාවක ඔෆිස් එකේ නිකන් ඉන්නවා දකින්න අඩු චරිතයක්. ඉතින් හුඟක් අය අහනවා ඔයාට මහන්සි නැද්ද? මේ රෙස්ට් කරන්නේ නැද්ද? තමන් කරන වැඩේ හරි ආදරෙන් කරා නම් ඒ කවදාකවත් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෘත්තීය ජීවිතේට විතරක් නෙමෙයි ගෙදර වැඩකදී වුණත් අපි ඒක කැමැත්තෙන් අපි කියමුකෝ අපි උදාහරණයකට අපි කැම ටික උයන එක පවා ආදරෙන් හරි කැමැත්තෙන් කරා නම් ඇත්තටම අපිට මහන්සියක් දැනෙන්නේ. මම හිතන්නේ මගේ මේ වෘත්තීය ජීවිතේත් මට තාම මහන්සියක් දැනුන්නේ නැත්තේ මට මේ පා ඇති කියලා හිතුන්නේ නැත්තේ මම මේකට අසීමිතව ආදරේ මගේ මේ කලා කටයුතු වලට සහ මේ ගුවන්විදුලියට. තමන් කරන වෘත්තිය හරියාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්න. එතකොට ඔබට වෘත්තිය පිළිබඳව සමහරක් වෙලාවට වෘත්තීය කරන ස්ථානය පිළිබඳව කනගාටුවක් පසුතැවිල්ලක් ඇති නොවීමට ඒකත් හේතු කාරණාවක් වෙනවා. දැන් ආදරණීය දරුදැනුවන් ගැනත් මතක් කරානේ. ඕනොත් විශාල සහයෝගයක් ලබා දෙනවා ඇති. අදටත් ඔබ ගුවන්විදුලියට යන වහි සේවය කරන වැඩ කටයුතු කරන බොහෝමයක් දරුවන්ගෙන් ලැබෙන සහයෝගය. ඔව් එයාලා හරි අවබෝධයි. ඒ කියන්නේ මගේ වෘත්තීය ජීවිතය ගැන මම කරන රාජකාරි ගැන එයාලා හරි අවබෝධයෙන් ඉන්නේ. අර මට මම කලිනුත් කිව්වා වගේ කිසිම බරක් මට දුන්නේ නැහැ මගේ දුවයි පුතයි සහ මේ අර හොඳට හැදිච්ච දරුවෝ දෙන්නෙක් මට අර ඒ ආඩම්බරයක් තියෙනවා හොඳට ඉගෙන ගත්ත හොඳ සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන මේ හොඳ දරුවෝ දෙන්නෙක්. ආදරණීය මවක්, ආදරණීය මිතුරියක්, ආදරණීය යෙහෙලියක්, ඒ වගේම තමයි දක්ෂ ශබ්ද පරිපාලිකාවක්, ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවක්, බොහෝ දේවල් කරන්න ওই චරිතයක්. මේ ගුවන්විදුලිය තුළින් මේ මාධ්‍ය ශාස්ත්‍රය තුළින් කොයිතරම් වටිනා කියන සම්පත ඔබට උකහා ගන්න ලැබුණ දවසන වශයෙන් අපිට කියමු යහළු යෙහෙලියන් වෙන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ යහළු යෙහෙලියන් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් අපි කතා කරමු. මෙහෙමයි හැම වෙලේම මම කියන්නේ අර දැන් මම ඉන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේනේ මම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හැමෝටම කියන්නේ ඒ කියන්නේ ඇත්තටම මම ඒ කියන්නේ මං
යම් කිසි ගමනක් ඇවිල්ලා ඉන්නවනම් මං අද තැනක ඉන්නවනම් ඒ ගුවන්විදුලියේ සම්පූර්ණ ගෞරවය මං ගුවන්විදුලියට දෙනවා. හැබැයි Tamanටත් ඒකේ වමනාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම ගුවන්විදුලියේ ඉන්නවයි කියලා මම නිකන් බලාගෙන හිටියා නම් මට මේ ඒ කියන්නේ මං හැම වෙලේම කියන්නේ මං කිව්වනේ මං ලෙක්චර්ස් වලට එහෙම යනවා කියලා. මං දරුවන්ට කියන්නේ නිකන් නමක් විතරක් ඕගොල්ලෝ කවදාකවත් තියාගන්න එපා. දැන් මම නිකන් නිශාන්ති රණතුංග නෙමෙයි නමට ටයිටල් වැඩිපුර එකතු කරගන්න. හැබැයි එකතු කරගන්න ටයිටල් වලට සාධාරණයකුත් කරන්න. නිකන් ටයිටල් තියාගෙන ඉඳලා වැඩකුත් නෑ. ඉතින් අර ගුවන්විදුලියෙන් තමයි මට මේ හැම දෙයක්ම ලැබුණේ. එහෙනම් මම අර ඉස්සලා කිව්ව වචනේම තමයි මම ගුවන්විදුලියට මාර ආදරේ. මගේ ජොබ් එකට මාර ආදරේ. හැම වෙලේම ඒ කියන්නේ අර වෙලාව කාලය කියන දේ හරි වටිනවා. මම දැන් තාමත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඉගෙන ගන්න අපිට මේ වයස සීමාවක් නැහැනේ. මරණකම් අපිට ඉගෙන ගන්න පුළුවන්. හැම වෙලේම අලුත් දෙයක් ජීවිතේට එකතු කරගන්න, අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙන්න. තාක්ෂණය ඒ කියන්නේ දැන් තාක්ෂණය මිනිස්සු අභිභාවා ගිහිලා තියෙනවානේ. ඉතින් තාක්ෂණය යොදා ගන්න තමන්ගේ හොඳ දේවල් වලට පුළුවන් තරම් අප්ඩේට් වෙන්න. විශේෂයෙන් මාධ්‍යවේදියෙක් වුණාම එක තැන ඉන්න එපා, අප්ඩේට් වෙන්න බය නැතුව වෙනස්කම් කරන්න. ඒවා තමයි කවදා හරි සාර්ථකත්වයට බලපාන්නේ. දැන් කාන්තාවන්ට තාක්ෂණය කියන දේ මම හිතන්නේ ගැළපෙන්නේ නැති දෙයක් කියන එක ඔබ වෙනස් කළා නේද? ඔව් අනිවාර්යයෙන්. මේ කියන්නේ තාක්ෂණය ඉස්සරනේ හරි ආගන්තුකයිනේ තාක්ෂණය කියන එක කාන්තාවන්ට දැන් එහෙම නැහැ. ඒ කියන්නේ තාක්ෂණයට බය වෙන්න එපා. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න. තාක්ෂණයට අපිව පාවිච්චි කරන්න දෙන්න එපා. අපි තාක්ෂණය පාවිච්චි කරන තැනටවත් එන්න කියන්නේ. හරි වටිනා කියනවාම පණිවිඩ ගණනාවක් කාන්තාවන්ට ඒ වගේම පිරිමි පාර්ශවයට මේ හැම කෙනෙක්ටම මම හිතනවා නිශාන්ති රණතුංග මහත්මියගේ ජීවිතය ඇතුළෙන් බොහෝ පන්නරයන් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නට ඇති කියලා. අපිට යම්කිසි අරමුණක් තිබෙනවා නම් මේ අරමුණ සාක්ෂාත් කරගන්නට අවශ්‍ය උත්සාහය, උනන්දුව සහ කැපකිරීම, ආසාව කියන කාරණාවන් පමණයි. ඒ බව නිශාන්ති රණතුංග කියන ඒ ආදරණීය චරිතය අධ්‍යයනය කිරීම තුළින් අපිට වටහා ගන්නට හැකියාවක් ලැබෙනවා. අද ඒ නිසාමයි සූර්යෝදය තුළින් නිශාන්ති රණතුංග ආදරණීය ශබ්ද පරිපාලිකාවව ඔබට මේ විදිහට සමීප කරන්න අපි හිතුවේ. තවත් දවසක අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජීවිතයට අලුත් අරුණාලෝකයක් එකතු කරන්නා වූ සුන්දර වැඩසටහනක් සූර්යෝදය තුළින් රැගෙන එන්නට අපි එතෙක් ඔබට ජයග්‍රහී වූ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වගේම අද දවසේදී අපිට සම්පත්දායිකාව විදිහට අපිට ජීවිතේ කියා දෙන්න, ඔබට ජීවිතේ කියා දෙන්න, ඇගේ ජීවිතය අරගෙන මේ විදිහට කාල වේලාවක් ඉතාමත් කාර්යබහුල වූ වටපිටාවක් තුළ අපිත් එක්ක සම්බන්ධ වුණු නිශාන්ති රණතුංග ආදරණීය ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවට ආයිබෝවන් කියලා සමුදෙන්න. ආයිබෝවන් ඉෂාරා, මට කියන්න තියෙනවා මේ ITV channel එකටත් මට මේ අවස්ථාව මේ platform එක ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා ඔයාටත්. මොකද මම ශබ්ද පරිපාලිකාවනේ, මම සවුන්ඩ් කන්ට්‍රෝල් කරනවා විතරයි. මම වැඩි කතා කරන්න අකමැති. සාදා වැඩ එහෙම ලස්සනට කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබ මාව ඒ තැනට පත් කරා. ඔයා හරි ලස්සනට සුන්දරව වැඩසටහන මෙහෙව්වා. මාව කතා කරන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි. බෙහෙවින් ස්තුතියි නැවතත් ඔබට. අපි බලාපොරොත්තු වෙනවා ඇයවැනි ආදරණීය චරිත ඔබ හමුවට අරගෙන එන්න. ඔබේ ජීවිතයට ආලෝකයක්, ඔබේ ජීවිතයට ශක්තියක් තවත් දවසක ලබා දෙන්නට. එතෙක් රැඳී ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා මේ ඔබගේ ජීවිතයට මම පෙත් විවර කරන සූර්යෝදය.